හරින අපි මේ එදා ක්ලාස් එකම අපි ලයිව් ක්ලාස් එකම රෙකෝඩින් එක දෙන්න හිතන් හිටියේ. හැබැයි රෙකෝඩින් එකේ පොඩි කේස් එකක් වුණා. මේ OBS එකේ ට්‍රාන්සිෂන් එක දාලා තිබ්බා. ඒකට පැය 3ක්ම මගේ වොයිස් එක යනවා. මේ වීඩියෝ එක පේන්නේ නැහැ. අර ට්‍රාන්සිෂන් එක වැටලා තිබ්බා. ඉතින් අපි හිතුවා ආයේ මේ රෙකෝඩින් එක වෙනම ගහනවා කියලා. ඒතර ඔයගොල්ලෝ ටියුට් එක අරන් බැලුවොත් ටියුට් එක දැක්කම පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න ඇති. මේ ඒකේ තියෙන්නේ චාට් ටිකක්. ඒතර ඒකේ සීන් එක මොකක්ද කියලා මම කියලා ඉන්නවා. ඒකේ මේ මෙහෙම chart එක දෙනවා question study date first revision second recall final recall කියලා තියෙනවා. ඒතර උඩ මෙහෙම 1 2 කොහොම ඉලක්කම් ටික තියෙනවා. ඉස්සරහ තිත්තිරි ටිකක් තියෙනවා. ඒතර මේකේ ඔය තිත්තිරි වල ලියන්නේ බලන්න ඔහොම 1 2 කියලා ඉලක්කම් 50ක් තියෙනවා. ඒතර මේ 50 තමයි අපේ අර සබ් ටොපික් 50. ඒතර මේ මම කිව්වා අර වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති මම දාපු. ඒතර ඒක අර අපි කරලා තියෙන්නේ ඒ ලෙවල් විභාගෙට ඇවිල්ලා තියෙන පහුගිය අවුරුදු 16 MCQ ටික ඇනලයිස් කරලා ඒකෙන් අර පාඩම් වල සබ් ටොපික් තියෙනවා. දැන් ෆිසික්ස් වල ප්‍රධාන පාඩම් 11ක් තියෙනවා. ඒතර මේ ප්‍රධාන පාඩම් ඇතුලේ පොඩි පොඩි කොටස් තියෙනවනේ. දැන් හිතන්නකෝ තුන්වෙනි පාඩම 12 තරංග. ඒකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. තරංග සහ ආලෝකය කියලා. මේ ආලෝකය ලයිට් නේ. ආලෝකය ගත්තොත් ඒකත් තව සබ් ටොපික්ස් වලට ගැලපෙනවා. මම උදාහරණයක් කියන්නම්. ඒතර ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව ඊට පස්සේ ප්‍රිස්ම කාච දෘෂ්ටි දෝෂ ප්‍රකාශ උපකරණ ඔබ ප්‍රධාන කොටස් සබ් ටොපික්ස් තියෙනවනේ. මේවා තමයි සබ් ටොපික්ස් කියන්නේ. ඒතර අවුරුදු 16ෙම ෆිසික්ස් වලට ආපු සබ් ටොපික්ස් වලින් ඒ සබ් ටොපික්ස් වලින් ආපු MCQ ටික ඇනලයිස් කරලා බැලුවහම ඒ වයින් වැඩිපුරම MCQ ආපු පිළිවෙලට අපි රෑන්ක් කරා පළවෙනි 50. ෆිසික්ස් සිලබස් එකේ සබ් ටොපික් 70 ගණක් තියෙනවා. 74ක් වගේ තියෙනවා. පහක් ඒ වගේ ගණක් තියෙනවා. ඒතර ඒකෙන් වැඩිපුරම MCQ ඇවිල්ලා තියෙන සබ් ටොපික් 50 තමයි අපි මේකට අරන් තියෙන්නේ. ඒතර ඒකේ 1 2 3 4 කොහොම හදලා තියෙන්නේ. ඔය අංක දාලා තියෙන්නේ ඒවයි නම් ටික ලියලා ඒකට අදාළ MCQ ටික ලියන්න. හරි. ඒතර මේ ක්‍රමේ අපි මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරන්නේ ඇයි කිව්වොත් එක එක ස්ටඩි මෙතඩ්ස් තියෙනවනේ. මම මේකේ පොඩි සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එක කියලා ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා එක එක ස්ටඩි මෙතඩ්ස් තියෙනවා. මොනවද හයිලයිට් කරන එක, රීඩින් ඊට පස්සේ සමහර පාවිච්චි කරනවා ඇති ඒවා ඉගෙන ගත්තේ තව කෙනෙක්ට උගන්වන එක වගේ ටීචින් වගේ දේවල්. ඔය ස්ටඩි මෙතඩ්ස් තරම් බැලුවට පස්සේ ඔයා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒතර වයින් ඵලදායීම ස්ටඩි මෙතඩ්ස් ප්‍රධානම දෙක තමයි. එක තමයි ඇක්ටිව් රිකෝල්. ඇක්ටිව් රිකෝල් අනිත් තමයි ස්පේස්ඩ් රෙපිටිෂන් කියන්නේ. ඔයාලා මේ අනිත් සබ්ජෙක්ට් වලට මේ ටික පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර ඇක්ටිව් රිකෝල් කියන්නේ මොකක්ද කිව්වොත් රිකෝල් කියන්නේ මතක් කරන එකනේ. ඒතර රිකෝල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇක්ටිව් රිකෝල් අනිත් තමයි පැසිව් රිකෝල්. පැසිව් රිකෝල්. හරි. ඒතර පැසිව් රිකෝල් කියන්නේ මම හිතන්නේ පැසිව් රිකෝල් තමයි ඔයාලා ගොඩක්ම පාවිච්චි කරන්නේ. හිතන්නකෝ ඔයා මොකක් හරි නෝට් එකක් පාඩම් කරද්දී පාඩම් කරනවා කියලා ඔයා කරන්නේ මේ නෝට් එක නැවත නැවත කියවන එක. කියවුවාම අර ඔයාට මතක් වෙමුත් වෙනවා. හැබැයි ඒක අර ඇක්ටිව්ලි වෙන්නේ නැහැ. ඔයා මොලෙන් ඇත්තටම මතක් කරන්නේ නැහැ. ඒක අර පැසිව් විදිහට වෙන්නේ. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් වෙන්නේ. ඇක්ටිව් රිකෝල් හරියට කරන්න නම් ඔයා පොත වහලා මොකද්ද ඒ කියන්නේ ඒ පොයින්ට් එක පොත වහලා මතක් කරන්න. ඒතර තමයි අර ඇක්ටිව්ලි ඒක රිකෝල් වීම. ඒතර අර පැසිව් රිකෝල් කියන එක එච්චර ප්‍රොඩක්ටිව් නෑ. මොකද විභාගෙට ගිහිල්ලා අපි කරන්නේ මොලෙන් දේවල් එළියට ගන්න එක. ඇක්ටිව් රිකෝල් කියන එක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රොඩක්ටිව්. ඒතර ස්පේස් රෙපිටිෂන් කියන්නේ ඔයාලා දන්නේ නැති ෆොගටින් කර්ව් එක. ෆොගටින් කර්ව් කියන්නේ අපි මොකක් හරි දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඒක අමතක වෙන විදිහ chart එකක් ගන්න පුළුවන් අපිට. මේ විදිහට මේ තියෙන කාලය ඉතින් අපිට ඒක මතක තියෙන ප්‍රමාණය. අද මොකක් හරි එකක් t සමාන බිඳුව කියන්නේ අද. මොකක් හරි එකක් කියලා ගත්තා නම් ඒක දැනුම 100යි. ඒතර ඒක අඩු වෙන්න වෙන ඔය වගේ කර්ව් එක. හරි. ඒතර තව සත්‍යකින් වගේ බැලුවොත් ඔයාලට ඒක අමතක වෙලා මෙන්න මේ වගේ ප්‍රමාණයක්. දාලා වශයෙන්.
සෑහෙන ප්‍රමාණයක් අමතක වෙනවා. ඒතර ඔයා සතියකින් බලද්දි මේ කන්ටෙන්ට් එක 150කටත් වඩා අමතක වෙනවා. ඒතර තව ටික දවසකින් බලුවා මෙන්න මේ ගන්න. ඔවොම මේක බිඳුව වෙලා යනවා. හරි. ගොඩක් ළඟම බහින්නේ නැහැ. මම මේ කලවශයෙන් නැහැ. ඒතර මේ ඔයාලා සාමාන්‍ය මෙච්චර කල් පාවිච්චි කරේ ටර්ම් ටෙස්ට් එකට කලින් දවසේ පාඩම් කරන්නේ. ඒතර ඇත්තටම ඔයාලා කරන්නේ මෙන්න මේ වගේ මට්ටමකට බහිනකම් මේක අඩු වෙන්න දෙනවා. ඊට ආයෙ 100ට 100 කරනවා. ඔයාලට මෙන්න මේ තරම් ප්‍රමාණික එෆර්ට් එකක් දාන්න වෙනවා ආයෙ ටික මතක් කරගන්න. ආයෙ ඔකම කරනවා ආයෙ ඔකම කරනවා. ඒතර නැවත නැවත මේ කන්ටෙන්ට් එක 170ක් 80ක් ඔයා ආයෙ පාඩම් කරලා තියෙනවා. ඒක කිසිම ප්‍රොඩක්ටිව් නැති. තනිකරම අන්ප්‍රොඩක්ටිව් කරනවා. ඒකට අපි පාවිච්චි කරන ස්පේස් රෙපිටිෂන් කියන එක. ඒ කියන්නේ මේ විදිහට chart එක අඩු වෙනවනේ. අපි කරන්නේ නිශ්චිත කාල ප්‍රාන්තරවල මේක මතක් කරනවා. නිශ්චිත කියන්නේ එහෙම. ඔය දැන් අද පාඩම් කරනවා. ඒක ආයේ හෙට මතක් කරනවා. හෙට කියන්නේ මෙන්න මේ. ඒතරට මේ සයිස් ප්‍රමාණයක් අමතක වෙලා තියෙන්නේ. ඔයාට මතක් කරගන්න තියෙන්නේ මේ ටික විතරයි. ඒක මතක් කරගත්තට පස්සේ මේ කර්ව් එකේ බෑවුම ටිකක් අඩු වෙනවා. මේ විදිහට පොඩ්ඩක් ඈතට යනවා. ඊට පස්සේ ආයේ ඒක ආයේ රිකෝල් කරන්නේ දවස් 7කින්. දවසකින් දවස් 7කින් මෙන්න මේ වගේ කාර්යය. ඒතරට මෙච්චරයි ආයේ පාඩම් කරන්නේ. ඒ පොඩ්ඩ මතක් කරගත්තා. ඒතර තවත් ඈතට මෙන්න මේ chart එක යනවා. මේ කර්ව් එක යනවා. හරි. ඔහොමම ගිහලා ඊට පස්සේ ආයේ සති දෙකකින් මාසෙකින්. ඔන්න ඔය ක්‍රමය තමයි ඇක්ටිව් රිකෝල් කියන්නේ. මේක අතිශයින්ම සාර්ථක ක්‍රමයක්. ඒතර ඒක කරන්න තමයි ඔය ටියුට් එකේ කොටු ගහලා තියෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් ඒතර ටියුට් එකේ එහෙම තියෙනවා. අපි කරන්න දැන් හිතන්නකෝ අපි දැන් ඉස්සෙල්ලාම ගන්න යන්නේ දෙවෙනි මාතෘකාව. දෙවෙනි මාතෘකාව තමයි කර්ච් ඔෆ් නියම සහ ප්‍රතිරෝධක පද්ධති. ඒතර ඒක දෙවෙනි මාතෘකාව. ඒකේ අපි කරන MCQ එක අපි හිතමු 2022 11 වෙනි MCQ. ඒතර මම මේක රෙකෝඩ් කරන්නේ අද කවද්ද 7 වෙනිදා 7යි 7. හරි. අද ස්ටඩි කරන දවසේ දැන්. ඒතර ඔයාලට මම විනාඩි 2ක කාලයක් දෙනවා. ඒ විනාඩි 2 ඇතුළේ ඔයාලට හදාගන්න පුළුවන් වුණා නම් ඔයා මේක කොළ පාටින් highlight කරනවා. බැරි වුණා නම් රතු පාටින් highlight කරනවා. හරි. ඊට පස්සේ ෆස්ට් රිකෝල් කියන්නේ මේක 7යි 7 ස්ටඩි කරන 7යි 8 තමයි ෆස්ට් රිකෝල් එක. දැන් සතියකට පස්සේ තමයි සෙකන්ඩ් රිකෝල් එක 7යි 15. ෆයිනල් රිකෝල් කියන්නේ ඒ ලෙවල් වලට කලින් දවස හෝ දවස් දෙක තුනකට කලින් ඔයා ෆිසික්ස් MCQ කරන්න දාගෙන තියෙන දවස. ඒක 8යි 18 නිකන් වගේ. 8යි 18. ඒතර මේ දවස්වලත් ඔයා දැන් MCQ එක පළවෙනි දවසේ විනාඩි 2කින් හදන්න try කරන්න ඕනේ. මේ දවස්වල ඔයාට විනාඩියයි තප්පර 30ක් ඇතුළත මේක හදාගන්න පුළුවන් වුණොත් ඔයා ඒක කොළ පාට දානවා. බැරි වුණොත් රතු පාටින් දානවා. මේ දවසෙත් පුළුවන් වුණොත් කොළ පාට බැරි වුණොත් රතු පාට. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේ ෆයිනල් ඩේ එකේ මේ රතු පාට ඒවට ප්‍රයොරිටි දීලා පුළුවන් විදිහට ඒක කරන්න අන්තිම දවසේ නම් පාට දැම්මත් එකයි නැත්ත් එකයි. අදාළනේ විභාගෙට කලින් දවසේ වගේ නෙවෙයි කරන්න. ඔයාලට ෆයිනලි ඔයාලට පුළුවන් මේකේ highlight වෙලා තියෙන විදිහ බලා ගන්න. අපි MCQ 650ක් විතර මේකේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ එනවා. ඒ ටික ඔයාලට මේ කලර් කෝඩ් දාලා තියෙනවා. මම රැන්ඩම්ලි මේකේ වන්න කියන ඕගොල්ලෝ කොහොමද වැඩි කරන්නේ බලන්න. හරිද? එහෙනම් දැන් අපි පටන් ගමු මේ පළවෙනි මාතෘකාව කර්ච් ඔෆ් නියම සහ මාතෘකාව දාගන්න මෙතන කර්ච් ඔෆ් නියම සහ ප්‍රතිරෝධ පද්ධති කියන. ඒක දෙවෙනි මාතෘකාව. එතකොට පහුගිය අවුරුදු 16 MCQ දෙවනියට වැඩිම ගාණක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කොටස. මේ තියෙන ධාරා විද්‍යුතයේ පාඩමේ. කර්ච් ඔෆ් නියම සහ ප්‍රතිරෝධ පද්ධති. ඒතර මේ තියරි මම ලාවට මතක් කරගෙන යනවා මේ ප්‍රශ්න කරන්න ඕන මට්ටමට. ඒතර ප්‍රතිරෝධකයක් කියන්නේ මොකද්ද? විද්‍යුත් ධාරා ප්‍රතිරෝධයක් කරන උපාංගය. ප්‍රතිරෝධක වල සංකේතය මේක. මම මේ A to Z තියරි මෙතන කරන්න යන්නේ අපිට ඒක වැඩි කාලයක් නැති හින්දා. ඒතර ප්‍රතිරෝධක පද්ධති වලට කෙලින්ම යමු. ප්‍රතිරෝධක පද්ධති වර්ග දෙකක් තියෙනවා. සමාන්තර ශ්‍රේණිගත පද්ධති
සහ සමාන්තරගත පද්ධතිය. ශ්‍රේණිගත පද්ධතියක් කියන්නේ එකකට පසු එකක් සහ අනෙක පමණක් සිද්ධ වෙන. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකයට පස්සේ මේ ප්‍රතිරෝධකය විතරයි, ඒකට පස්සේ මේ ප්‍රතිරෝධකය විතරයි. මේ වගේ පද්ධතියකින් කියනවා අපි ශ්‍රේණිගත පද්ධතියක් කියලා. සමාන්තරගත පද්ධතියක් කියන්නේ පොදු අග්‍ර පවතිනසේ සම්බන්ධ කරපු ප්‍රතිරෝධක පද්ධතිය. මේ ප්‍රතිරෝධක තුනටම මේ පොදු අග්‍රතක තමයි තියෙන්නේ. හරි. ඒතර ශ්‍රේණිගත පද්ධතියක මොකක්ද වෙන්නේ? මේකෙදි මේ පද්ධතිය හරහාම ගමන් කරන ධාරාව නියතයි. මේ I කියන කරන්ට් එක තමයි මේ රෙසිස්ටර්ස් තුන හරහාම යන්නේ. මොකද ධාරාව නියතයි මේ තුන් දෙනාට. සමාන්තරගත පද්ධතිය මොකද වෙන්නේ? වෝල්ටේජ් එක නියතයි. මේ අග්‍ර දෙක හරහා තියෙන පොදු විභවාන්තරය තමයි මේ තුන් දෙනාගේම විභවාන්තරය වෙන්නේ අපි හිතමු V කියලා. මෙයා හරහා තියෙන වෝල්ටේජ් එකත් V, මෙයා හරහා තියෙන වෝල්ටේජ් එකත් V, මෙයා හරහා තියෙන වෝල්ටේජ් එකත් V. හරි. ඒක මතක තියාගන්න. ඊළඟ කෙලින්ම යන් අපි සමග ප්‍රතිරෝධය කියන කොටසට මේක තමයි වැඩිපුරම ගණන් ගන්නේ. සමග ප්‍රතිරෝධය හොයද්දී ඉස්සෙල්ලාම බලමු ශ්‍රේණිගත පද්ධතිය. සමග ප්‍රතිරෝධය ශ්‍රේණිගත පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන්නේ. එහෙනම් අපි ගමු R1 R2 R3. හරි. ඒ සමග ප්‍රතිරෝධය කියන්නේ මේ ප්‍රතිරෝධක තුන වෙනුවටම යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකය. කියන්නේ මේ තුන් දෙනාම එකතුලා කරන වැඩේ කරන තනි එක්කෙනා තමයි අපි සමග ප්‍රතිරෝධය කියන්නේ. ඒතර එතන සමග ප්‍රතිරෝධකය අපි R dash කියලා හිතුවා. ඒවල ඔලෙල්ල දන්නවා R dash කියන්නේ R1 ධන R2 ධන R3. මේ තුන් දෙනාම එකතුලා කරන වැඩේ කරන තනි එක්කෙනා තමයි අපි සමග ප්‍රතිරෝධය කියන්නේ. ඒතර සමාන්තරගත පද්ධතියක් ගත්තා. මෙන්න මේ වගේ පද්ධතියක් ගත්තොත් R1 R2 R3. යාරක කියන්න දෙයක් නැහැ නේ. ඒකේ නිකම්ම ප්‍රතිරෝධක අගයන් ටික එකතු කරලා තමයි අපි සමග ප්‍රතිරෝධය ගන්නේ. සමාන්තර පද්ධතියක් ගත්තොත් එයාගේ සමග ප්‍රතිරෝධකය අපි හිතමු R dash කියලා. එයා එන්නේ කොහොමද? එකයට R dash සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට R3. මේ සූත්‍රෙත් ඔයගොල්ලෝ දන්නවා ඕලෙල් කාලේ ඉඳලා. ඒක ගන්න අපි එකයට R කියලා. මේක ගන්න විදිය දැන් කලින් කියන අතිශය සරලයි. මේ ගන්න විදිය පොඩ්ඩක් කිව්වොත් මේක වෙන්නේ මම කලින් කිව්වා වගේ මේ දෙන්න හරහා ඒ කියන්නේ මේ අග්‍ර දෙක අතර වෝල්ටේජ් එක තමයි මේ ප්‍රතිරෝධක තුනටම තියෙන්නේ. ඒතර මේ අග්‍ර දෙක අතර වෝල්ටේජ් එක අපි හිතමුකෝ V කියලා. එහෙනම් මේ සමග ප්‍රතිරෝධකේ හරහා තියෙන වෝල්ටේජ් එකත් V වෙන්න ඕනේ. හරි. ඒතර මේක මේ වයර් එක හරහා එන කරන්ට් එක I නම් මේ පාරවල් තුනට මේ I බෙදලා යනවා I1 I2 I3 කියලා. එතකොට මේ I කියන කරන්ට් එක තුනට බෙදුණා I1 I2 I3 කියලා. එහෙනම් මේ සමග ප්‍රතිරෝධකය හරහා යන්න ඕනේ මේ කරන්ට් එක මේ මුළු කරන්ට් එක I කියන කරන්ට් එක. හරි. ඊට පස්සේ අපිට ලියන්න බලන්න මෙහෙම. මොකද්ද? I සමානයි I1 ධන I2 ධන I3. ලියන්න බලන්න I කියන කරන්ට් එක තමයි තුනට බෙදලා ගියේ. ඒතර I කියන්නේ මොකද්ද? මේ සමග ප්‍රතිරෝධක ඇසුරෙන් අපිට කියන්න පුළුවන් V සමානයි IR නේ. V සමානයි IR. එහෙනම් I කියන්නේ V යට R. එහෙනම් V යට R. I1 කියන්නේ කවුද? මෙන්න මෙයා ඇසුරෙන් කියන්න පුළුවන් V යට R1. I2 කියන්නේ V යට R2. I3 කියන්නේ V යට R3. එහෙනම් මේ දෙපැත්තේ V කැපිලා යනවා. එහෙනම් අපිට එනවා මේ සූත්‍රය. එකයට R dash කියන්නේ එකයට R1 ධන එකයට R2 ධන එකයට R3. හරි. එන උදාහරණයකින් නිකන් බලමු. මේක තියෙනවා ඕම් 2යි ඕම් 3යි ඕම් 4යි නම් මෙයාගේ සමග ප්‍රතිරෝධය
R කියලා ගත්තොත් මේක වන්නේ 1ට R කියන්නේ 1ට 2 ධන 1ට 3 ධන 1ට 4. හරි මේක සුළු කරලා ගත්තොත් 6 ධන 4 ධන 3ට 12 කියන්නේ 6 4යි 10යි 3 13ට 12 13ට 12 මේක 1ට R නේ 13ට 12 R කියන්නේ 12ට 13යි ඔව් හරි ප්ලස් දැන් ඔක 1ට R දාන එක ටිකක් කරදර වැඩක් නේ සුළු කර කර ඉන්න බෑ ඉතින් අපි පොඩි කෙටි ක්‍රම වගේක් පාවිච්චි කරනවා එතන ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් මේ වගේ වැඩක් කරන්න පුළුවන් මොකද්ද R1 සහ R2 කියලා ගමුකෝ මේ දෙන්නයි සමකය කොහොමද යන්නේ සමකය ගමු අපි 1ට R ඩෑෂ් 1ට R ඩෑෂ් කියන්නේ 1ට R1 දන 1ට R2 දැන් සුළු කරලා ගත්තොත් R1 දන R2 යට R1 R2 මේ 1ට R ඩෑෂ් එන R ඩෑෂ් කියන්නේ R1 R2 යට R1 දන R2 මේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලුවොත් මේ තියෙන්නේ මේ උඩේ ඉන්නේ කවුද ප්‍රතිරෝධක දෙකේ ගුණිතය යට ඉන්නේ ප්‍රතිරෝධක දෙකේ එකතු එහෙනම් අපිට ප්‍රතිරෝධක දෙකක් විතරක් තියෙද්දි සමග ප්‍රතිරෝධය ගන්න බලන්න ප්‍රතිරෝධක දෙකේ යගයන් දෙකේ ගුණිතය දෙීම එකතුව විදිහට උදාහරණයක් කිව්වොත් ඕම් 2යි ඕම් 3යි තියෙනවා නම් අපිට බලන්න ගුණිතය දෙවරක් 3යි එකතුව 2 දන 3 එතන 6 බෙදීම 5 කියන්නේ 1.2 ඕම් කියලා ගන්න ඊට පස්සේ අගයන් සමාන ප්‍රතිරෝධ තිබ්බොත් මේ වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් මේක පුරුදු වෙන්න ඕන අනිවාර්යෙන් මොකද ගොඩක් ගණන් හදද්දි මේක කෙටි ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක ඔප්පු කිරීම පොඩ්ඩක් බලමු හිතමුකෝ R වගේ වෙන ප්‍රතිරෝධක මෙහෙම සෙට් එකක් තියෙනවා ඕම් ප්‍රතිරෝධක n ගානක් තියෙනවා ඒ ඔක්කොගෙම අගේ R හරි එතන අපිට කොහොමද ලියන්න බලන්න සමග ප්‍රතිරෝධකයේ R ඩෑෂ් කියලා හිතමු එතන අපිට ලියන්න පුළුවන් 1ට R ඩෑෂ් කියන්නේ 1ට R ධන 1ට R ධන ඔහොම n වාරයක් මේ ටික ලියන්න ඇයි ප්‍රතිරෝධක n ගණනක් තියෙනවනේ එහෙනම් මේක සුළු නම් වෙනවා n වැඩි කිරීම 1ට R නෙමෙයි මේවා n වාරයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ n යට R ඔය 1ට R ඩෑෂ් නේ එහෙනම් R ඩෑෂ් කියන්නේ R යට n ඒකත් අපි කෙටි ක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා ගණන් හදද්දී ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ උඩ තියෙන්නේ එක ප්‍රතිරෝධකයක අගය n කියන්නේ ප්‍රතිරෝධක ඝන එහෙනම් ඕම් 4 ප්‍රතිරෝධක 3ක් තිබ්බොත් ඕම් 4 ප්‍රතිරෝධක 3ක් තිබ්බොත් සමකේ ගන්න පුළුවන් කොහොමද එක ප්‍රතිරෝධකයේ 4යි ප්‍රතිරෝධක 3ක් 4 බෙදීම 3යි ඕම් ඔබ ලේසියෙන් ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔය කෙටි ක්‍රමය අපිට තව ඉස්සරහට පාවිච්චි කරන්න ඕන මේ විදිහට ඕම් 4යි ඕම් 2යි තිබ්බොත් ඕම් 4යි ඕම් 2යි තිබ්බොත්
දැන් මේකට කෙටි ක්‍රම එකපාර දාන්න බෑයි. ඕම් 4 ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් දාන්න පුළුවන් 4 බෙදීම 2යි කියලා. ඕම් 2 ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් දාන්න පුළුවන් 2 බෙදීම 2යි කියලා. හැබැයි මේක එහෙම නෙමෙයි. ඒක පොඩ්ඩක් හිතන්න ඕන. මේ ඕම් 2 කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? ඕම් 4 ඒවා දෙකක්. මේ 4 බෙදීම 2යි. එහෙනම් මේ දෙක ලියන්න පුළුවන් 4 බෙදීම 2 කියලා. මේ දෙක ඔයාලා දකින්න ඕනේ ඕම් 4 ප්‍රතිරෝධක දෙකක් විදියට. එහෙනම් මෙතන ඕම් 4 ප්‍රතිරෝධක කීයක් තියෙනවද? මෙයයි මේ කෙනෙක් ඉන්නවා උඩ. මේ යට ඉන්න ඕම් දෙකක් අපිට ලියා ගන්න පුළුවන් ඕම් 4 ඒවාම දෙන්නෙක් කියලා. එහෙනම් 4 ඒවා දැන් 3 දෙනෙක් කියලා. දැන් කෙටි ක්‍රමේ 4 බෙදීම 3යි ඕම් කියලා ගන්නවා. තේරුණාද? අර දෙක අපි කන්වර්ට් කරගත්ත 4 ඒවා දෙන්නෙක් කියලා. තව ඕම් 6යි ඕම් 3යි ඕම් 2යි. මෙයාව කොහොමද ලියන්නේ? මේ 3 ලියන්න පුළුවන් කොහොමද? 6 බෙදීම 2යි. දැන් ඕම් 6 ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් අපි ලියන්න පුළුවන් 6 බෙදීම 2ක් කියලා. මේ දෙක කොහොමද ලියන්න පුළුවන්? 6 බෙදීම 3යි. ඕම් 6 ප්‍රතිරෝධක 3ක් තියෙන සමාන්තරගත පද්ධතිය. ආයෙනම් දැන් ඕම් 6 ඔක්කොම කීයද තියෙනවද? 3යි 2යි 5යි දැන් 1යි 6යි. එහෙනම් ඕම් 6 ප්‍රතිරෝධක 6ක් කියන්නේ 6 බෙදීම 6. කියන්නේ 1යි ඕම්. තේරුණාද? අර සමාන ප්‍රතිරෝධක n ගණනක් තියෙන එකට පාවිච්චි කරපු සූත්‍රෙම අපිට වෙනස් ප්‍රතිරෝධ වෙනස් අගයන් තියෙන ප්‍රතිරෝධක තියෙන පද්ධති වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට දැන් මේකේ ට්‍රික් එක දෙන්නද කුඩා පොදු ගුණාකාරයක් තමයි එන්නේ. කියන්නේ මේ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය 6ට සෙට් කියන්නේ හරයට සෙට් කරන්න. ඔය පොඩ්ඩක් තව ප්‍රැක්ටිස් කරන්න. මේක ක්‍රමේ පුරුදු වුණොත් මේ MCQ වලට සෑහෙන ලේසි. ඒකට හරි. ඊට පස්සේ ලියාගන්න මේ සමග ප්‍රතිරෝධය සෙවීමේ ක්‍රමය කියලා යනවා. ස්ටෙප්ස් ටිකක් දෙන්න. සමග ප්‍රතිරෝධය සෙවීමේ ක්‍රමය. එක තමයි සමග ප්‍රතිරෝධය මේක ලියාගන්න. සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු අග්‍ර දෙක හඳුනා ගන්න. සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු අග්‍ර දෙක හඳුනා ගන්න. කියන්නේ A B කියලා ඔයාලට දෙනවනේ අග්‍ර දෙක. ඒවා හඳුනා ගන්න ඕනේ. ඒවා හඳුනාගෙන මොකක්ද අපි කරන්න ඕනේ? මේ ඒවා ඉවත් වෙන්නේ නැති විදිහට තමයි අපි සුළු කිරීම කරන්න ඕනේ. ඒවා ඉවත් කරන්න බෑ. දෙවැනි එක තමයි ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධති හඳුනා ගන්න. ශ්‍රේණිගත හා සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධති හඳුනා ගන්න. තුන තමයි කුඩු ඉවත් කරන්න. කුඩු කියන්නේ ලූප්ස් කියලා කියන්නේ. එකම තැනකට සම්බන්ධ වුණු ප්‍රතිරෝධ. කුඩු ඉවත් කරන්න. හතර තමයි විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න. විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න. හඳුනාගෙන මොනවද කරන්න ඕනේ? එම ලක්ෂ්‍ය අතර පමණක් ඇති ප්‍රතිරෝධක ඉවත් කරන්න. එම ලක්ෂ්‍ය අතර පමණක් ඇති ප්‍රතිරෝධක ඉවත් කරන්න. B ඒක හෝ එම ලක්ෂ්‍ය එකට ඈදන්න. එම ලක්ෂ්‍ය එකට ඈදන්න. පාස් කරන්න පුළුවන්. පාස්. ඊළඟ ලියන්න මාතෘකාව විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න ආකාරය. විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න ආකාරය. විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න අපිට විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්.
තමයි කියන්නේ එක සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු අග්‍ර දෙක සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු අග්‍ර දෙක යාකරන රේඛාව ප්‍රහන්න ඇතුලේ හෝ එම රේඛාවද ඇතුළත් තලයක් රේඛාව හෝ එම රේඛාවද ඇතුළත් තලයක් දෙපසට පද්ධතිය සමමිතිකදයි බලන්න. සමමිතික නම් එම රේඛාව දෙපස ඇති සමමිතික ලක්ෂ්‍යවල විභව සමාන වේ. විභව සමාන ලක්ෂ්‍ය වෙන පළවෙනි ක්‍රම. දෙක තමයි සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු අග්‍ර දෙක යාකරන රේඛාවේ සමග ප්‍රතිරෝධය සෙවිය යුතු අග්‍ර දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය දෙපසට පද්ධතිය සමමිතික නම් එම ලම්බ සමච්ඡේදකයේ මත පිහිටි පරිපත ලක්ෂ්‍යවල විභව සමාන වේ. තුන තමයි ශුන්‍ය ප්‍රතිරෝධ කම්බිවල කම්බිය දිගේ විභව සමාන වේ. හතර තමයි විට්ස්ටන් සේතුව දන්න ඇති හැම නැතියට පොඩ්ඩක් මේ නෝට් එක මේකක් දාගන්න. විට්ස්ටන් සේතුව කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන සර්කිට් එකක්. මේක එහෙම ලස්සනටම මොකක්ද ත්‍රිකෝණ හැඩේ මෙහෙම කිරිබත් කැටයක් වගේ තියෙනවා. ගණන් වල දෙකක විදිහට දෙනවා. විතර ප්‍රතිරෝධක හතරක් තියෙනවා. මෙතනින් මෙහෙම තව ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ හැඩේ සර්කිට් එක තමයි විට්ස්ටන් සේතුවක් කියන්නේ. මේක යගයක් දාමුකෝ අපි A B C D කියලා. එතන X Y කියලා මේ පොයින්ට් එක. එතන මේ සර්කිට් වල අග යන්න ඕම් A B C D. එතකොට A බෙදීම B සමානයි C බෙදීම D නම් A බෙදීම B කියන එක C බෙදීම D ට සමාන වුණොත් මේ x ගෙයි y ගෙයි ලක්ෂ්‍ය දෙකේ විභව සමානයි. vx සමානයි vy වෙනවා. මේ පොයින්ට් දෙකේ විභව සමාන වෙනවා. එහෙනම් විභව සමාන නම් මොකද වෙන්නේ? මේ පාර හරහා කරන්ට් එකක් යන්නේ. එහෙනම් මේ රෙසිස්ට් එක අපිට අයින් කරන්න පුළුවන්. ඒ කරන්ට් එකක් යන්නේ නේ ඒක තියවලන්නේ. ඒවා අපිට අයින් කරන්න පුළුවන්. මේවා ගලවලා දාන්න පුළුවන්. එහෙමයි කියලා. හරි.
ඒතර විශ්ව හේතුවකත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ලක්ෂ්‍ය දෙකේ විභව සමානයි කියලා. මේ අපි කතා කරේ මොනවාද? විභව සමාන ලක්ෂ්‍ය හඳුනා ගන්න ආකාරය. ඒතර මේ පළවෙනි පොයින්ට් එකේ මොකක්ද කිව්වේ? සමප්‍රතිරෝධයේ සෙවිය යුතු ලක්ෂ්‍ය දෙක සමප්‍රතිරෝධකයේ සමප්‍රතිරෝධයේ සෙවිය යුතු ලක්ෂ්‍ය දෙක ව්‍යාකරණ රේඛා දෙපැත්තට පද්ධතිය සමමිතිකද කියලා බලන්න. සමමිතික නම් ඒ සමමිතික ලක්ෂ්‍ය වල විභව සමානයි. එහෙනම් අපිට අර විභව සමාන ලක්ෂ්‍ය වලට කරන දේවල් ටික ඉවර කරන්න පුළුවන්. මොනවාද? ඒ ලක්ෂයකට ඈදන්න පුළුවන්. නැත්නම් ඒ ලක්ෂ්‍ය අතර පමණක් තියෙන ප්‍රතිරෝධක ඉවත් කරන්නත් පුළුවන්. මේකනේ පළවෙනි පොයින්ට්. දෙවෙනි එක තමයි මේ සමග ප්‍රතිරෝධයේ සවන ලක්ෂ්‍ය දෙකේ ආකරණ රේඛාවේ ලම්බ සමච්ඡේදය. ලම්බ සමච්ඡේදයේ දෙපැත්තට පද්ධතිය සමමිතික නම් ලම්බ සමච්ඡේදකයේ මත පිහිටි පරිපද ලක්ෂ්‍ය වල තමයි විභව සමාන වෙන්නේ. මත පිහිටි කියන එක හයිලයිට් කරගන්න. මත පිහිටි කියන එක අනිවාර්යයි. තුන තමයි අර ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි සීන් එක. ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි කියන්නේ මේ කම්බියේ ප්‍රතිරෝධකයක් නැහැ කියලා අපි ඒක ඇත්තටම මේ ලෝකේ ප්‍රායෝගිකව නැහැ. අපි තියරිටිකලි ගන්න එකක්. එතකොට ඒ ප්‍රතිරෝධ ඒ කම්බි වල ප්‍රතිරෝධයේ ශුන්‍යෙන්ද විසවනේ අයියාගෙන් ගත්තොත් R බිඳුවයි නිසා E බිඳුව ඒ කියන්නේ කම්බි හරහා වෝල්ටේජ් යන්නේ. කියන්නේ කියන්නේ ඒ ධාරාවක් යන්නේ නෙවෙයි. මේ ධාරාවක් යනවා. විභව අන්තරයක් නෑ. ඒ කියන්නේ හැමතැනම විභව සමානයි. ඔන්න අපි ප්‍රධාන තියරි ටික කතා කරලා සමග ප්‍රතිරෝධය හොයන්න. එහෙනම් අපි බලමු ගණන් ටික. අදාගත්තනේ දෙවෙනි මාතෘකාව කර්චොෆ් නියම සහ ප්‍රතිරෝධ පද්ධතිය. ඒවලක පාස් පේපර්ස් පොත ඇති. ඒවා ගන්න දස් 2023 29 වෙනි ගාන ගන්න. 2023 29 වෙනි ගාන. දැන් මම මේ රෙකෝඩින් එකක් හින්දා මෙතන හදන්න වෙලා දෙන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක පෝස්ට් කරලා විනාඩි දෙකක් අරගෙන ගාන හදලා ආයි වීඩියෝ එක බලන්න. ඒතර මේ වීඩියෝ එක පැය 6ක් තික් වෙන්නේ නැහැ. මොකද අපි ගණන් හදන්න වෙලාවත් පන්තියේ දෙන හින්දා තමයි පැය 6 යන්නේ. ඊට කලින් මේක වීඩියෝ එක ඉවර වෙනවා. දැන් ඒවා පැය 6ක් නැහැ කියලා. 2023 29 වෙනි ගාන. ඔයා එන නවත්තලා හදන්න මම කියාගෙන යනවා. ඔයාලා අර මේ ටියුට් එකේ දෙවනි ටොපික් එකේ තිරියුට ලියන්න කර්චොෆ් නියම සහ ප්‍රතිරෝධ පද්ධති කියලා. ලියලා ක්වෙස්චන් කියන එකේ දාගන්න 2023 29 කියලා 2009 නෙද 23 29 කියලා හරි දාගන්න. ඔයාලට 2023 කියන එක තේරෙනවා. දාලා හදලා ඔයාලට හදාගන්න පුළුවන් වුණොත් ඒක කොළ පාටේ හයිලයිට් කරන්න. බැරිනම් රතු පාටෙන් හයිලයිට් කරන්න. අර ස්ටඩි ඩේට් කියන එකේ ඒකේ අද දිනේ දාන්න. කිරි පෙර නැති. හරි. 2023 29 මෙහෙම සර්කිට් යන්නේ. මේ ඔක්කොම ආරන් මේ ඔක්කොම ආරන්. එතකොට අපිට පේනවා මේකේ මේ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බිනේ මේවා. එයාගේ කම්බිය දිගේ විභව සමානයි. එහෙනම් මෙන්න මේ මම රතු කරන ලක්ෂ්‍යය. මේ ලක්ෂ්‍ය විභවය මේ ලක්ෂ්‍ය විභවයට සමානයි. මේ ලක්ෂ්‍ය විභවයට සමානයි. මේ ලක්ෂ්‍ය තුනේ විභව සමාන කියන්නේ මේ ලක්ෂ්‍ය තුන එකට ඈදන්න පුළුවන්.
එකට පියලා පාස් ගන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය ඔක්කොම එහෙම. මේ ලක්ෂ්‍ය තුනක විභව සමානයි. මේ ලක්ෂ්‍ය හතරේ විභව සමානයි. එහෙනම් අපිට මේක ඇද ගන්න බලන්න මෙහෙම. මේක ඇද ගන්න ඕනේ නැහැ. හරිද? මම මේ පැහැදිලි කරන්න කියන්නේ මම හිතෙන් ගන්න එක. ඇද ගන්න ඕනේ. අර ප්‍රතිරෝධක දෙක මෙහෙම අදින්න පුළුවන්. ප්‍රතිරෝධක තුන මෙහෙම. ප්‍රතිරෝධක හතර මෙහෙම. මේ AB අන්න දැන් සරලයි. ඒක R ඔක්කොම R. එහෙනම් ඔයාට මේ ගණන් පුළුවන් නම් මේක ස්කිප් කරලා යන්න එක්ක මේක 2x දාලා අහන්න. බොරුවට දන්නවනම් බලන් ඉන්න එපා. මේ ඉන්නේ R. R කියන්නේ කවුද? අර සමාන ප්‍රතිරෝධක අපිට ගන්න සූත්‍රය R බෙදීම දෙක. R ඒවා තුනන්න R බෙදීම තුන R ඒවා හතරන්න R බෙදීම හතර. එහෙනම් මේ ටික ශ්‍රේණිගතව ඉන්නවා කියන්නේ මේ ටික එකතු කරනවා. R ධන R බෙදීම දෙක ධන R බෙදීම තුන ධන R බෙදීම හතර. මේ ටික එකතු කරලා ගත්තාම අපිට එන්නේ කොහොමද? 25යි R බෙදීම 24යි 24යි R බෙදීම 12. මේක කියනවා මොකද්ද කියන්නේ? එක එකෙහි ප්‍රතිරෝධය R1 ප්‍රතිරෝධ 10ක් තියෙනවලු. AB අතර ප්‍රතිරෝධය ඕම් 50යි. කිලෝ 50යි. එහෙනම් 24යි 25යි 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 R බෙදීම 12 කියන්නේ කිලෝ ඕම් 50යි. මේක 25යි 1යි කියලා කැපෙනවා. R එනවා 24යි කිලෝ. එහෙනම් උත්තරේ 4. 24යි කිලෝ. හරි. ඊළඟ හදන්න 2023 40. 2023 40. දාගෙන යන්න. ඒ දෙන මෙහෙම සර්කිට් එක.
එයා 12යි එයා 2යි 6.5 වෝල්ට් ඕම් 6යි 1යි 8යි 2යි කොහොමද ඉතින් මම මේක ඇද ගන්නකෝ ඔයාලට හදන්න වෙලා තියෙනවා දැන් බලන්න මේ ගානේ මොකක්ද සීන් එක මේකේ තියෙනවා විස්ටන් සේතුවක් ඔයාලට අඳුර ගන්න පුළුවන් වුණාද දන්නේ මං කියන්නේ විස්ටන් සේතුව අර විදිහටම ලස්සනට ඒ හැඩයට මෙන්න මේ හැඩීමක් තියෙනවා මෙන්න මේ කොටසම මේ ටික මොකද්ද විස්ටන් සේතුවන්නේ ඇයි දැන් මේ හැඩේ තිබ්බා කියලා විස්ටන් සේතුවක් වෙන්නේ කියන්නේ මේ ලක්ෂ දෙකේ විභව සමාන වෙනවා මේ අනුපාතය තියෙනවා බලන්න මේ පැත්තට ගත්තොත් 4 බෙදීම 2 2යි 2 බෙදීම 1ක් 2යි ආ අනුපාත සමානයි අනුපාත සමානයි කියන්නේ මේ අග්‍ර දෙකේ විභව සමානයි එහෙනම් මේ 8 ඕම් ප්‍රතිරෝධකය අයින් කරන්න පුළුවන් එයාව අයින් කරොත් එතන මේකේ 2යි 1යි 3යි 4යි 2යි 6යි හරි එතන මෙතන 6යි මෙතන 3යි 6යි 3යි කොහොමද අර කෙටි ක්‍රමෙන් ගන්නේ 3 කියන්නේ 6 බෙදීම 2 6ව තව එකයි ඒතර 6 බෙදීම 3 ඒ කියන්නේ 2යි මේ සෙට් එක වෙනුවට අපිට ඕම් දෙකක් දාන්න පුළුවන් ඕම් දෙකක් ඕම් දෙක දැන් ආයෙ මෙතන හැදෙනවා විස්ටන්ස් හේතුවක් නේද 6යි 2යි 10යි 4යි 12යි කියන එකේ විස්ටන්ස් හේතුවක් වෙනවා ඔන්න හරි හැඩයට ඇදලා බලන්න එහෙම උනේ නැහැ 4 බෙදීම 2 කියන්නේ 2යි 12 බෙදීම 6 කියන්නේ 2යි එහෙනම් මෙතනත් විස්තර හේතුවක් එහෙනම් මේ අග්‍ර දෙකේ විභව සමානයි එහෙනම් මේ 10 ඕම් කියන ප්‍රතිරෝධකය අපිට ඉවත් කරන්න පුළුවන් දැන් 4යි 2යි ශ්‍රේණිගතයි 6යි 12යි ශ්‍රේණිගතයි 4යි 2යි 6යි 4යි 2 වෙනුවට 6 දාන්න පුළුවන් 12යි 6යි 18යි දෙක ශ්‍රේණිගතයි 18යි මෙන්න 6යි 18යි 6යි 18යි කෙටි ක්‍රමයේ දාලා ගත්තොත් 18 බෙදීම 4යි. ඒ කියන්නේ 9 බෙදීම 2යි 4.5. මේ සෙට් එක නෝට අපිට දාන්න පුළුවන් 4.5. 4.5. 4.5යි 2යි ශ්‍රේණිගතයි. එහෙනම් 6.5යි. 6.5යි. එතන මොකක්ද අහන්නේ? ගලන ධාරාව. ධාරාව කියන්නේ V සමාන IR, I සමාන V බෙදීම R. V 6.5 වෝල්ට්. R ආව අපිට 6.5 ඕම්. එහෙනම් 1 ඇම්පියර්. උත්තරේ 2. හරි. ඊළඟට හදන්න.
2021 23 2021 23 ඒකෙන් අපිට තව 30ක් ගෙනන්නත් තියෙනවා. අපිට try කරලා බලන්න. 2021 23 මේකම මම කියන්නම් විභව භාජක විභව බෙදුම සහ ධාරා බෙදුම කියන එක මේකත් ගොඩක් ගණන් හදද්දී වැදගත් වෙනවා. ඒ කියන්නේ මේකෙදි මේ අපිට ශ්‍රේණිගත ප්‍රතිරෝධක පාවිච්චි කරන්න පුළුවන් විභව භාජක විදියට. ඒ කියන්නේ අපිට තියෙනවා 12 volt supply එකක් කියන එක. මේ 12 volt කියන එක මේක බැටරි එකට සෙට් කරලා බැටරිය 12 volt. අපිට මේ 12 volt කියන එක කඩා ගන්න පුළුවන්. හිතන්න මෙතන අපි සමාන ප්‍රතිරෝධක දෙකක් දැම්මේ. ඕම් 10 ප්‍රතිරෝධක දෙකක් දාන්න. එහෙනම් මේ ප්‍රතිරෝධක දෙක සමාන හින්දා වෝල්ටේජ් එක ලස්සනට දෙකට බෙදෙනවා. ඕම් 6යි ඔව් නෙමෙයි වෝල්ට් 6යි වෝල්ට් 6යි. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක වලින් අපිට පුළුවන් වෝල්ටේජ් එක බෙදන්න. ඒතර මේ වෝල්ටේජ් එක බෙදෙන අනුපාතයක් තියෙනවා. මේ දෙක සමාන හින්දා දැන් ගාන්න දෙකට බෙදලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ වගේම සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ධාරාව බෙදන්න. එතන මෙතනින් එතකොට එනවා ඇම්පියර් 10ක් කරන්ට් එකක් කියලා. ඒතකොට මේ ප්‍රතිරෝධක වල ගයන්න අනුව මෙතනින් එනවා ඇම්පියර් 2ක්, මෙතන එනවා ඇම්පියර් 5ක්. ඒතර මෙතන එනවා ඇම්පියර් 3ක්. මේ ප්‍රතිරෝධක අනුව මේක ධාරාව බෙදෙනවා. එහෙනම් සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ධාරාව බෙදන්න. එතන මේ බෙදෙන අනුපාතය ගන්න කොහොමද? ශ්‍රේණිගත පද්ධතියක් ගත්තොත් ශ්‍රේණිගත පද්ධතියක් ගත්තොත් I කරන්ට් එකක් එනවනේ. හරි? මෙයා R1 R2 R2. එතන මේ ප්‍රතිරෝධක ඔක්කොගෙම යන්නේ එකම I කරන්ට් එක. V සමාන IR ලිව්වොත් I නියතයි. එහෙනම් V සමානුපාතිකයි R ට. වෝල්ටේජ් එක සමානුපාතිකයි ප්‍රතිරෝධකයට. එහෙනම් මෙයා හරහා තියෙන වෝල්ටේජ් එක V1 මෙයා හරහා වෝල්ටේජ් එක V2 මෙයා හරහා වෝල්ටේජ් එක V3 නම් කියනවා V1 ට V2 ට V3 සමානයි. මේ තුන් දෙනාගේ අනුපාත සමානයි R1 ට R2 ට R3. එයි V සමානුපාතිකයි R නිසා. එහෙනම් අපිට පේනවා මේගොල්ලන්ගේ මේ සමාන්තරගත ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක වෝල්ටේජ් එක බෙදෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිරෝධක වලට සමානුපාතිකව. හරි. හිතමු එහෙනම් උදාහරණයක් ගත්තොත් මෙහෙම. අපි ඉන්නවා මේ ප්‍රතිරෝධක දෙකක්. මේ දෙන්න අතර වෝල්ටේජ් එක තියෙනවා. වෝල්ටේජ් එක තියෙනවා වෝල්ට් 10ක්. මෙයාගේ ප්‍රතිරෝධය ඕම් 2යි මෙයාගේ ප්‍රතිරෝධය ඕම් 3යි. එහෙනම් ඔයාලට කියන්න බලන්න මේගොල්ලන්ට විභව බෙදෙන විදිය. කොහොමද? ප්‍රතිරෝධක වලට සමානුපාතිකව බෙදෙන. මෙයා 2යි මෙයා 3යි කියන්නේ. පහෙන් මේ දෙන්න එකතු 5යිනේ. පහෙන් දෙකක් මෙයාට පහෙන් 3ක් මෙයාට. වෝල්ට් 10න් පහෙන් දෙකක් කියන්නේ කීයද? 10න් පහෙන් දෙකක් කියන්නේ 4යි. මෙයාට වෝල්ට් 4යි. එන ඉතුරු ටික මෙයාට වෝල්ට් 6යි. හරි? එහෙනම් R1 මෙයා R1 මෙයා R2 නම් R1 ට ලැබෙන වෝල්ටේජ් එක V1 නම් V1 කියන්නේ මොකද්ද? R1 දන R2 ගෙන් R1 වාරයක් මුළු වෝල්ටේජ් එක V. හරි? මෙන්න
ගන්න ශ්‍රේණිගත පද්ධතියක විභව බෙදෙන විදිහ. හරි. මේක අතිශය වැදගත්. අපි දාරිද්ර්යකවල මේක අනිත් පැත්ත ගහලා ඕකම කතා කරමු. ඊට පස්සේ සමාන්තරගත පද්ධතියක ගත්තොත් සමාන්තරගත පද්ධතියක විදිහට ධාරාව එන්නේ එයාගේ පොදු මොකක්ද? මේ අග්‍ර දෙක අතර වෝල්ටේජ් වෙනවා පොදු. මේ R1 මේ R2 V සමානයි IR. V තමයි පොදු. එහෙනම් I ප්‍රතිලෝම සමානුපාතික R තමයි. අනුලෝමනේ ප්‍රතිලෝම සමාන. එහෙනම් මෙයා හරහා එන කරන්ට් එක I1 මෙයා හරහා එන කරන්ට් එක I2 නම් I1 ට I2 I2 කියන අනුපාතය අපිට එන්නේ එකයට R1 ට එකයට R එකයට R1 ට එකයට R2 හරි. තව එකක් තිබොත් I1 ට I2 ට I3 එනවා එකයට R1 ට එකයට R2 ට එකයට R3 කියලා. හරි. ඉතින් ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් මෙහෙම සීන් එකක් ගන්න පුළුවන්. මොකක්ද දන්නවද? පොඩි කෙටි ක්‍රමයක් වගේ. මේක මට සුළු කරලා බලන්න. කොහොමද? මේක වැඩි කරන්න R1 R2 ගෙන් උඩයි යන. මේ දෙකම මේ අනුපාතයේ දෙකම එකම පදයකින් වැඩි කරන්න පුළුවන්. R1 R2 ගෙන් වැඩි කරන්න. එතකොට මෙයා R1 R2 ගෙන් වැඩි කරාම කොහොමද? R1 R යට R1 R2 යට R1 මෙතන කැපෙනවා මෙතන R2 කැපෙනවා. එහෙනම් අපිට එනවා R2 ට R1 එහෙනම් I1 ට I2 ෆයිනලි එනවා R2 ට R1 කියලා. මේක වැදගත්. මොකද මේ ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් තමයි මේක වෙන්නේ. ධාරා බෙදෙන අනුපාතය හරිද? සමාන වෙලා තියෙන්නේ ප්‍රතිරෝධක මාරු වෙලා යන අනුපාතයට. ප්‍රතිරෝධක මාරු වෙලා යන අනුපාතය. ඒ කියන්නේ සරල මෙහෙම. මේක අපිට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඉන්නවා ඕම් දෙකකුයි ඕම් තුනකුයි. හරි. එතන අපිට එනවා එතනින් ඇම්පියර් අපි හිතමුකෝ 10ක කරන්ට් එකක්. ඇම්පියර් 10ක කරන්ට් එකක්. නිකන් ඉච්චර කරන්ට් එකක්. දැන් මේක ඇම්පියර් 10ක කරන්ට් එකක් කරනවා. දැන් මේක බෙදෙන අනුපාත ටික අපි ගත්තොත් එහෙම කොහොමද? මෙතන I1 කියලා හිතමුකෝ. I1 එන්නේ කොහොමද? ප්‍රතිරෝධක මාරුලා යන අනුපාතයට බෙදෙන්නේ. එහෙනම් 3යි 2යි 5යි 5න් කීයක්ද I1 ට එන්නේ? 5න් දෙකක් නෙමෙයි. කලින් එකේ 5න් දෙක නේ. අනිත් එක ඒ කියන්නේ මාරු වෙලා යනවද? නම් 5න් 3ක් එන්නේ I1 ට. I1 ට එන්නේ 5න් 3යි කාගෙන්ද? 10යි. 10න් 5න් 3. කියන්නේ 6යි ඇම්පියර්. මෙයාට එනවා ඇම්පියර් 6ක්. මෙයාට එන්නේ ඇම්පියර් එතකොට ඊටු 4යි. හරි. ඒක මාරු වෙලා යන අනුපාතයට තමයි. ඔන්න ඔය ටික තමයි බලන්න ඕනේ. ඒතර මන් දුන්න ගාන තමයි 2021 23. එන හරිය සරල ගාන. ඒක ගත්තොත් සරල කිව්වට මේක හදාගන්න බැරි වෙන්නේ නැති සමහර අයට. ඒක ගැන වැඩි හිතන්න එපා. මේ දැන් අපි එක ගානක් 3-4 පාරක් හදනවනේ. එතකොට විභාගයට යන්න කලින් අනිවාර්යෙන් මේක පුළුවන් වෙලා යන්න. ඔය ගාන තියෙන්නේ එහෙම. එතන වෝල්ට් මීටරයක් තියෙනවා.
වෝල්ට් මීටර ගැන එහෙම ලොකුවට දන්නේ නැත්නම් බය වෙන්න එපා. අපි ඒකත් ඉස්සරහට කරනවා. එතකොට මෙයා මෙයා 100යි. එයා 50යි. එයා මොකද්ද? එයා 50යි. 12 වෝල්ට් සප්ලයි එකක් තියෙනවා. නෝමිස්. හරි. එතකොට මේ මොකද්ද කියන්නේ සීන් එක? වෝල්ට් මීටරේ පරිපූර්ණයි නෝ. පරිපූර්ණ වෝල්ට් මීටර එකකින් මොකද්ද වෙන්නේ? පරිපූර්ණ වෝල්ට් මීටර එක ප්‍රතිරෝධය අනන්තයි. ප්‍රතිරෝධය අනන්තයි ඒ වැඩි තැන්න බලකොට ඒ කියන්නේ ප්‍රතිරෝධය අනන්තයි. කියන්නේ මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. නම් මෙයාව දැනට අමතක කරනවා. එයාගේ වැඩක් නැහැ. ඒතර එයා හරහා එයාගේ පාඩම් කියන්නේ හරි. එයා පාඩම් කියන්නේ ඇත්තට මේ ලක්ෂ්‍ය දෙකේ විභව වෙනස තමයි අහන්නේ. එයාගේ දෙකේ විභව වෙනස. අපි සාමාන්‍ය මේ වගේ ගානක් ගොඩක් වෙලාට කරනවා. එක ලක්ෂයක විභවය බිඳුවයි කියලා අපි උපකල්පන කරනවා. يعني එක ලක්ෂයක් අපි එර්ත් කරනවා. ඉතින් එර්ත් කරගන්නවා. ගොඩක් වෙලාට අපි ගන්න බැටරි එක ඍණාත්මකට සම්බන්ධ තැන තමයි එර්ත් කරගන්නේ. අපි හිතමු මේ එතන එර්ත් කරා කියලා. එහෙනම් මෙතන විභව බිඳුවයි. මේ ඔක්කොම ශුන්‍ය ප්‍රතිරෝධකම් මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. හරි. දැන් මෙතන බිඳුවයි ඍණාත්මක බිඳුවයි නම් මෙයාගේ වෝල්ටේජ් එක 12යි නම් හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් නැහැ කියනවනම් මෙතන ධන 12ක් වෙන්න. කෝෂ ධනාත්මකට සමග මෙතන ධන 12යි. එහෙනම් මෙතන ධන 12යි. මෙතනත් ධන 12යි ශුන්‍ය ප්‍රතිරෝධකම් නිසා ධන 12යි. එතකොට මෙතන බිඳුවයි මෙතන 12යි. මෙන්න මේ ප්‍රතිරෝධක දෙක හරහා වෝල්ට් 12ක් තියෙනවා. එහෙනම් ඒක බෙදෙන්නේ කොහොමද? මේ ප්‍රතිරෝධක හරහා තියෙන වෝල්ටේජ් එක අපි හොයාගන්න ඕනේ මම කලින් කියපු තියෙයි. හරි. මේ ප්‍රතිරෝධක දෙක හරහා වෝල්ට් 12ක් තියෙනවා. ඒක බෙදෙන්නේ මම කලින් කියපු විදිහට ප්‍රතිරෝධක වල අනුපාතයට. ප්‍රතිරෝධක අතර අනුපාතය මොකද 7ට 5යි. එහෙනම් 7යි 5යි 12යි 12න් 7ක් මෙයාට 12න් 5ක් මෙයාට. සම්පූර්ණ එකත් 12යි ඉඳලා 12න් 7ක් කියන්නේ වෝල්ට් 7යි 12න් 5ක් කියන්නේ වෝල්ට් 5යි. එහෙනම් වෝල්ට් 5ක් 50යි ඕම් ප්‍රතිරෝධකය හරහා වෝල්ට් 7ක් 70 ඕම් ප්‍රතිරෝධකය හරහා. එහෙනම් වෙන්නේ එතන දෙන්න ඕනේ ධන 7ක්. එයි මේ 70 හරහා 7ක් තියෙන්න ඕනේ. ධන 7යි මේ ලක්ෂයේ විභවය. ඒක අපිට වැදගත්. මේ ලක්ෂයේ විභවය ධන. ඊළඟට මේ පාත් එක ගත්තොත් අනිත් සෙට් එක අනිත් දෙන්න. එයා හරහත් එහෙමයි. 2ට 10 එන අනුපාත. එහෙනම් 12න් 2ක් මෙයාට 12න් 10ක් මෙයාට. ඔක්කොම 12 ඉඳලා වෝල්ට් දෙකක් 20 හරහා තියෙන්න ඕනේ. මෙතන බිඳුවයි කියන්නේ නම් මෙතන ධන 2යි. ධන 2යි. නම් මෙතනත් ධන 2යි. එයත් අපිට වැදගත්යි. අපිට ඕන ලක්ෂ්‍ය. එහෙනම් අපිට ඕන ලක්ෂ්‍ය දෙක ආවා. දැන් මං අර මකපු අපි අමතක කරපු එක වැද ගන්න කවුද වෝල්ට් මීටර. පවුනේ. වෝල්ට් මීටර. වෝල්ට් මීටරේ ධන ඍණ කියලා සීන් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වෝල්ට් මීටරේ ඔතන ධන ඍණ කියලා දාලා තියෙන ඔකේ පාඨාංකය එන්නේ ධනාග්‍රයට සම්බන්ධ වෝල්ටේජ් ඍණාග්‍රේ වෝල්ටේජ් එක අඩු කරලා තමයි ඔකේ රීඩින් එක දෙන්නේ. හරි? එහෙනම් ධනාග්‍රයට තියෙනවා වෝල්ට් 7ක් ඍණාග්‍රයට වෝල්ට් 2ක් තියෙනවා. එහෙනම් 4 ඍණ 2 කියන්නේ 5යි.
ධන 5ක් තමයි උත්තරේ. ධන 5යි වෝල්ට්. එහෙනම් උත්තරේ පළවෙනි පිටුර එක. හරි. හරි විශාල. කරලා මේකේ අග්‍ර දෙක මාරුනොත් මෙයා රිනලා මෙයා ධන වුණොත් එහෙනම් උත්තරේ වෙන්නේ ඍණ 5. හරි. ප්‍රධාන තීර ටික අපි කවර් තම එක ගානක් විතර බලමු. ආගේ කොටසට යමු. ඕවර් ටු දෙනවා. ඉස්ලාමයේ බේසික් තියරි ටික කවර් කරගන්න ඕන MCQ ටිකකින් පටන් මුලින් හදමු. හැම අවුරුද්දකම මේ කොටසෙන් MCQ 3-4ක් එනවා. හරි. ඊළඟ හදන 2017 මේ ගාන කලින් හදලා ඇති නැත්තම් කලින් හදලා නැත්තම් පොඩ්ඩක් මේක කන්ෆියුස් වෙන්න පුළුවන් ප්‍රශ්න. පත්තේ 2017 හදන්න බෑ. ඔයාලා මම හිතනවා අර ක්වෙස්චන් කියන කොලම් එකේ දාගෙන එනවා ඇති කියලා. දැන් 2017 8 කියන එක 17 ඉරක් 8 කියලා දාගන්න. ඒතර ඊළඟ කොලම් එකේ අද දිනේ දාලා තියෙනවනේ. දිගටම ඔක්කොටම අද දිනේ දාගෙන යන්න. ඔයාට විනාඩි 2 ඇතුළත හදන්න පුළුවන් නම් කොළ පාටේ highlight ගන්න. බැරි වුණොත් රතු පාටින් highlight ගන්න. හරි. රතු පාට ඒවා ටික ආයෙ ගෙදර ගිහිල්ලා අද බැලුවොත් හොඳයි. 17 8 අපෝස් කරලා හදන්න. ඒක නම් ෆුල් අදින්න ඕනේ නැහැ. ඔකේ පොඩි ට්‍රික් එකක් තියෙන්නේ. පොඩ්ඩක් අදින්න ඕකේ. ඒකේ මේ උඩ ප්‍රතිරෝධ කියන මොකද වෙලා තියෙන්නේ බලන්න. එයාගේ අග්‍ර දෙක මෙන්න මේ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියෙන් යා කළා. ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියක මොකද වෙන්නේ? ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියක සෑම තැනම විභව සමානයි. එහෙනම් මෙයාගේ මේ අග්‍ර දෙක විභව සමානයි. මෙයාව ෂෝට් වෙලා තියෙන්නේ. එහෙනම් එයා හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. ඉතින් අපිට එයාව අයින් කරන්න පුළුවන්. මකලා අයින් කරන්න. එයාව මකලා අයින් කරාම ඔන්න පේනවා මොකක්ද වෙලා තියෙන්නේ. තව සීන් එකක්. එන්න මේ අග්‍ර දෙක තිබ්බොත් ඒ අග්‍ර දෙක ෂෝට් වෙලා. එහෙනම් මේ ප්‍රතිරෝධක දෙක හරහාම කරන්ට් එකක් යන්නේ. ඒ දෙන්නවත් අයින් කරන්න. ඔවම අයින් කරගෙන ගියාම ඔක්කොම ඔහොම ෂෝට් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ යට ඉන්න ප්‍රතිරෝධක 6 විතරයි. යට ඉන්න ප්‍රතිරෝධක 1යි 3යි 4යි 5යි
silver factory. තව තුනක් R voltage එක V ධාරාව නෑනේ I කියන්නේ V යට R V. ඒතර R ඒවා 6ක් ඉන්නවා. එහෙනම් 6යි R. V යට 6යි R. උත්තරේ පිළිතුරු අංක 1. ලේසි ගන්න. ඕකේ අර ට්‍රික් එක අහුුන්නේ නැත්නම් ඉතින් ඕගොල්ලෝ දාගෙන විසඳන්න උත්සාහ කරන්න ඉතින් සමමිතිය අරගෙන කීකියව කරලා බලන්න ඉතින් මොකද උත්තරේ ඉන්නේ. අපි පුළුවන් තරම් මේ පන්තිති කවර් කරන්න උත්සාහ කරනවා. හරි. අපි තව ටිකක් පස්සේ බලමු. ඊළඟට අපි වෙන ටොපික් එකකට යමු. ගන්න 9. මොකද්ද? ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. කියන්නේ වර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වගේ තමයි කරන්නේ. මේකේ තියෙන ටික පොඩ්ඩක් මතක් කරගෙන යනවා ශනික. ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව ආලෝකයේ පාඩමේ මුල කොටස් ටික. ඒතර ඒකේ ටිකක් තියෙන පොඩි කොටස් ගොඩක් තියෙනවා. මම ගණන් හදන්න ඕන ටික කියාගෙන යන්නම්. මොකද ඒතර ඉස්ලාම මේ ගත්තොත් O level syllabus එකේ තියෙනවා පරාවර්තනය කියන කොටස. මේ පරාවර්තනය කියන කොටස A level syllabus එකේ නෑ. නැත්නම් මොකද මේක O level syllabus එකේ උගන්වන්නේ නැහැ. ඒතර පරාවර්තනයේ දේවල් ටිකක් දැනගන්න ඕනේ. ඒ ටික තමයි සාමාන්‍ය දර්පණ වලින් පරාවර්තනය කතා කරන්න ගොඩක් වෙලාවට. පරාවර්තනය කියන්නේ ආලෝක කිරණයක් වක්කඩේ. පුස්තික ඇදලා නැවත එම මාධ්‍යයට පිවිසෙන එක. එතකොට මේකේ දේවල් දෙයක් දැනගන්න ඕනේ. එකක් තමයි කිරණයක් ඇවිල්ලා මේක පතන කිරණය පරාවර්තිත කිරණය මේ පෘෂ්ඨයට අදින අභිලම්බයනේ මේක. අභිලම්බය සහ පතන කිරණය අතර කෝණයට අපි කියනවා වර්තන කෝණය. මේ පතන කෝණය ඊට පස්සේ පරාවර්තිත කිරණය සහ අභිලම්බය අතර කෝණයට කියනවා පරාවර්තන කෝණය. දැන් පතන කෝණය සහ පරාවර්තන කෝණය සමානයි. මේක පරාවර්තනය සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මෙන්න මේ පතන කිරණයයි පරාවර්තිත කිරණයයි අභිලම්බයයි තුනම තියෙන්නේ එකම තලයක. ওই ටික තමයි දැනගන්න ඕනේ. පරාවර්තන කියන තව දෙයක් දැනගන්න. මේක පාස් පේපර්ස් ගන්න ගත්ත අපිට ඕන අදත් ඕනනවා. ඒ තමයි මේ මොකක් හරි පරාවර්තනයකින් පස්සේ කිරණය නැවත එම මාර්ගයේම ගමන් කරනවා කියලා කිව්වොත්. එම මාර්ගයේම ගමන් කරනවා කියලා කිව්වොත් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? කිරණය පත්තිත වෙලා තියෙන්නේ මේ පෘෂ්ඨයට ලම්බකව. පෘෂ්ඨයට ලම්බකව පත් වෙලා. ඒ කියන්නේ අභිලම්බය සමග සාධන කෝණය ශුන්‍යයි. මෙහෙම පත්තිත වුණොත් මෙයාව මෙම මාර්ගයේ ඔස්සේම තමයි කිරණය ගමන්. තව සීන්නක් කිව්වොත් ආලෝකයේ තියෙනවා රිවර්සබිලිටි කියන්නේ ප්‍රතිවර්තතාව කියලා දෙයක්. ආලෝකයේ ප්‍රතිවර්තතාව කියන්නේ හරි ප්‍රකාශ ක්‍රියාවලිය කිහිපයක් සිදු වෙලා හොම කිරණයක් ගියාට පස්සේ හරි කිරණයක් යනවා කියන්නේ මොකක් කරේ මේ කිරණය මේ ගමන් කරපු මාර්ගයෙන් අපි ඊදල වලින් දක්වන්නේ මේ පාර රිවර්ස් කරන්න පුළුවන්. රිවර්ස් එකට ගත්තොත් මේ කිරණය අනිත් පැත්තට යවුවොත් ආය මේ මාර්ගයේම තමයි ගමන් කරන්නේ. ඕක අපිට සමහර ගණන් වලදී ඕනනවා. කියනවා ආලෝකයේ ප්‍රතිවර්තතාව කියලා. ඊළඟට අපි බලමු වර්තනයට එමු. O level syllabus එකේ ඉන්නේ පරාවර්තිත වෙන්නේ. A level syllabus එක අපිට තියෙනවා වර්තනය. වර්තනය ගත්තොත් වර්තනයේ ප්‍රධාන වර්තන නියම දෙකක් තියෙනවානේ. එක තමයි වර්තනය කියන්නේ මොකද? වර්තනය කියන්නේ
වර්තනය වෙන්නේ ආලෝකය මාධ්‍ය දෙකක ගමන් කරද්දී. එක මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරනවා. ආලෝකය මෙහෙම එක මාධ්‍යයේ සිට දෙක මාධ්‍යයට ගමන් කරනවා කියලා හිතන්න. එතකොට වර්තනය කියන්නේ මේ මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයේදී ආලෝක කිරණ මෙහෙම නැමෙනවා. නැමීමකට භාජනය වෙනවා. ඒතර මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේදී කිරණ නැමී ගමන් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා වර්තනය කියලා. ඒ නැමිලා ගමන් කරන්නේ මේ මාධ්‍ය දෙකේ ආලෝකයේ ප්‍රවේගවල වෙනස හින්දා. මාධ්‍යවල ආලෝකයේ ප්‍රවේගයේ වෙනස හින්දා තමයි මෙහෙම නැමිලා ගමන් කරන්නේ. ඒතර මේ මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයට අදින ලම්බකය අපි කියනවා අභිලම්බය කියලා මෙතනදී. හරිද? ඒතර පළවෙනි වර්තන නියමය තමයි මේ පතන කිරණයක් වර්තිත කිරණයක් මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨයේදී අභිලම්බයත් කියන රේඛා තුනම එකම තලයක තමයි තියෙන්නේ. එකම තලයක තියෙන්නේ. ඊට පස්සේ දෙවනි වර්තන නියමය තමයි ස්නෙල් නියමය කියන්නේ. ස්නෙල් ලෝ. හරි. ස්නෙල් නියමය කියන්නේ මෙහෙම. මේ පතන කිරණයනේ. පතන කෝණයට I කියලා දානවා ගොඩක් වෙලාවට. පතන කෝණයට R කියලා. මේ මාධ්‍ය දෙක. ස්නෙල් නියමය කියන්නේ පතන කෝණයේ සයින් නැගියත් වර්තන කෝණයේ සයින් නැගියත් අතර අනුපාතය නියතයක් කියන එක. කියන්නේ sin I බෙදීම sin R මේ තියරි ඔයගොල්ලෝ දන්න අනිවාර්යෙන් ඒ හින්දා දන්න ටිකක් දන්න කට්ටිය 2x දාලා වගේ බලන්න නැත්නම් ස්කිප් කරන්න ආයෙ කරන්න. sin I බෙදීම sin R කියන එක නියතයක්. මේ නියතයට අපි කියනවා වර්තනාංකය එන්නේ. එකෙන් දෙක කියලා. මේ එකෙන් දෙක කියන්නේ එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංකය. ඔය වර්තනාංක මේ සාපේක්ෂ වර්තනාංකය කියන එක පොඩ්ඩක් මම කියන්න ඒකේ පොඩි අනුපාත සීනයක් තියෙනවා. එකෙන් දෙක කියන එක අපිට ලියන්න පුළුවන් වර්තනාංක ඇසුර. එකෙන් දෙක කියනකොට එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංක. කොහේරි මෙහෙම තිබ්බොත් n එක කියලා තිබ්බොත් මෙතන හිස්නේ. يعني රික්තයට සාපේක්ෂව එක මාධ්‍ය වර්තනාංකය කියන. ඒකට අපි කියනවා නිරපේක්ෂ වර්තනාංකය කියලා. ගොඩක් වෙලාවට අපි හිතනවා මේ ආලෝකයේදී රික්තයේදී ආලෝකය හැසිරෙන විදිය වාතයේදී හැසිරෙන විදියට ආසන්න වශයෙන් සමානයි කියලා හිතලා අපි මේ නිරපේක්ෂ වර්තනාංකය කියන එක රික්තයකට විතරක් නෙමෙයි අපි කියනවා වාතයේදී හරි වාතයට සාපේක්ෂ වර්තනාංකයත් අපි නිරපේක්ෂ වර්තනාංකය කියලා. එහෙනම් මේ n එක කියන එක අපිට ඕන කියන්න පුළුවන් වාතයට සාපේක්ෂව එක මාධ්‍ය වර්තනාංකය. මේ එකෙන් දෙක කියන එක ලියන්න පුළුවන් වර්තනාංක වල අනුපාතයක් විදිහට n2 බෙදීම n1 කියලා. මේක මාරු වෙලා ඉන්නේ n2 බෙදීම n1. ආලෝකයේ ප්‍රවේග අතර අනුපාතයක් විදිහට කිව්වොත් අපිට පුළුවන් c1 බෙදීම c2. c1 කියන්නේ එක මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය. හරි. මෙහෙම ලියන්න පුළුවන්. ස්නෙල් නියමය අපි එතකොට sin i බෙදීම sin r කියන්නේ මොකද්ද? එක n2 නේ. එක n2 කියන්නේ මොකද්ද? n2 බෙදීම n1. දැන් මේක හරස් ගුණ කරලා ගත්තොත් n1 sin i සමානයි n2 sin r. මේක තමයි අපි ගොඩක් ගණන් වලට පාවිච්චි කරන්නේ A level syllabus එක ඇතුලේ. අපි මතක තියාගන්න ඉන්නේ මෙන්න මේ සූත්‍රය. n1 sin i සමානයි n2 sin r. හරි. ඒතර මෙන්න මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. ආයෙත් පොඩි අරබුදයක් වුණා. මම මේක එක්ස්ප්ලේන් කරගෙන ගියා දැන් විනාඩි 45ක් විතර සවුන්ඩ් රෙකෝඩ් වෙලා නැහැ. හරි. ඒවා නම් ගොඩාක්
ෂෝක් කමන්න සැලෙන්න හොඳ නෑ කියන්න මෙතන ඉඳලා කියන්න දැන් ඉක්මනට කියන්න මං කිව්වා වර්තනය කියන එක සිද්ධ වෙන්නේ ආලෝකීය මාධ්‍ය දෙකක් කරා ගමන් ඒ කියන්නේ එක මාධ්‍යයක සිට තව මාධ්‍යයකට ගමන් කරද්දී එතකොට එක මාධ්‍යක ආලෝක වේගය අනිකට වඩා වැඩිනේ. එතකොට ආලෝක වේගයේ සාපේක්ෂව වැඩි මාධ්‍යයට අපි කියනවා විරලතර මාධ්‍ය කියලා. ආලෝක වේගය අඩු මාධ්‍යයට කියනවා ගහනතර මාධ්‍ය කියලා. එතකොට විරලතර මාධ්‍යක සිට ගහනතර මාධ්‍යකට යද්දී ආලෝකය ගමන් කරද්දී එන්න මේ විදිහට නැවීමක් සිදු වෙනවා. මොකද්ද වෙන්නේ? අභිලම්බයේ දෙසට කිරණය නැවෙනවා. ඒතර ගානතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යකට යද්දී මොකද වෙන්නේ? අභිලම්බයෙන් ඉවතට කිරණය නැවෙනවා. ඊට පස්සේ කතා කරා ඊළඟට මම කතා කරා මෙන්න මේ අවදි කෝණය ගැන තමයි කතා කරේ. ඒක මේ රූපයෙන් පැහැදිලි වෙන්නේ ආයෙ මට අදින්න වෙනවා. කමන්නේ. මේක සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍ය නෙමෙයි. මේ අවදි කෝණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සීන් එක වෙන්නේ ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී විතරයි. ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී අපි හිතමු මෙන්න පතන කෝණයයි එක පතන කෝණය R. අපි කරන්නේ මෙන්න මේ පතන කෝණය එන්න වැඩි කරනවා. ඒ කියන්නේ කිරණය මෙන්න මෙහෙම යවනවා. මෙහෙම යවනවා. පතන කෝණය එන්න වැඩි කරනවා. එතකොට ඒකට අනුරූපීව ආරුත් වැඩි වෙනවා මෙන්න මෙහෙම. ටික ටික පෘෂ්ඨයට ආසන්න වෙනවා. පතන වර්තන කිරණය. ඔහොම වෙලා පතන කෝණය එක අගයකදී නිශ්චිත අගයකදී මොකද වෙන්නේ? කෝණයේ නිශ්චිත අගයකදී මෙන්න මේ වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය ඔස්සේ යනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි පතන කෝණය අගයට කියනවා අවදි කෝණය ක්‍රිටිකල් ඇන්ගල් කියලා අවදි කෝණය. අවදි කෝණයටත් වඩා අපි දශමයක් හරි වැඩි කරොත් මේ කිරණය නැවත එම මාධ්‍යයටම පිවිසෙනවා. නැවත එම මාධ්‍යයට පිවිසෙනවා. එතකොට මෙතන වෙන්නේ පරාවර්තනයක් නේ. පරාවර්තනයේදී පතන කෝණය පරාවර්තන කෝණය සමානයි. මේකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. නැවත එම මාධ්‍යයටම පිවිසෙන එක. එතකොට මේ අවදි කෝණයේදී අපි කිව්වා වර්තිත කිරණ මාධ්‍යයෙන් කරන පෘෂ්ඨ ඔස්සේ ගමන් කරන. ඒ කියන්නේ අභිලම්බය සමග සාධන කෝණය අංශ ගන්න. ඒත් අවදි කෝණයට අපිට සූත්‍රයක් ගන්න පුළුවන් මේ. අවදි කෝණයට සූත්‍රයක් ගන්න පුළුවන්. අවදි කෝණයට ස්නෙල් දානවා. n1 කියන්නේ n විරල sin n විරල නෙමෙයි n ගහන නෙමෙයි පැත්තේ n ගහන sin c සමානයි n විරල sin 91. එහෙනම් sin c යුක්ත කරාම එනවා n විරල බෙදීම n ගහන. අපිට මෙහෙම සූත්‍රයක් ගන්න. ඊට පස්සේ මම කියලා තියෙනවා. ඊළඟට අපි හදලා 2023 38 වෙනි ගාන. මේක වැඩි බලන්න බෑ මම ගාන හදලා තියෙන්නේ 2023 38 වෙනි ගාන try කරලා ඉන්න ඉක්මනට විනාඩි දෙකකින්. මම හිතනවා ඔයා try කරා. මේකෙදි මෙන්න මේ විදිහට රූපයක් දීලා තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ කිරණය අපි සම්පූර්ණ කරගන්න ඕනේ. කිරණය සම්පූර්ණ කරගද්දී අපි දන්නේ නැහැනේ අභිලම්බයේ දෙසටද ඉවතටද මොකද මේ වර්තනාංක අතර සම්බන්ධයක් දීලා නැහැ. ඒක අපිට ඕන විදිහකට අපි එහෙම හද ගන්නවා. හරිද? ඊට පස්සේ
මොකද කියන්නේ මේක? කිරණය තුන්වන සහ හතරවන තහඩු වල කියන්නේ තුන්වන සහ හතරවන තහඩු වල අතුරු මුහුණත ඔස්සේ යාමන නම් මේ අතුරු මුහුණත ඔස්සේ යන්න ඕනේ. එහෙනම් අතුරු මුහුණත ඔස්සේ යන්න නම් අපි දන්නවා පතන කෝණය අවදි කෝණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණය C. එයා C නම් ඒකාන්තර කෝණ වලින් මෙයා C. මෙයාට අපි දාගන්නවා නිකන් R කියලා දාගමු. එතකොට මේ වර්තනයේ ගණන් 99%ක්ම අපි හදන්නේ ස්නෙල් නියමේ දාලා. එහෙනම් මෙන්න මේ ලක්ෂයටයි ස්නෙල් නියමේ දාන්න. n එක sin θ සමාන n2 sin r. මේ ලක්ෂය. n1 sin θ සමාන n2 sin r. ඊළඟට මේ ලක්ෂයට දානවා. n2 sin r සමාන n3 sin c. හරි. ඊට sin c අපි ලියන්න බලමු අර අපි කලින් ගත්ත සූත්‍රය. හරි. n විරලක බෙදීම n ගන්න. n විරල කියන්නේ n4, n ගන්න n3. එහෙනම් දැන් n2 sin r කියන එක මේ දෙකම දෙනවා. මෙයාට සමාන මෙයා මෙයාට සමාන. එහෙනම් මේ දෙන්න සමානයි. එහෙනම් n1 sin θ සමාන වෙනවා n3 sin c. n1 sin θ සමාන n3 sin c කියන්නේ n4 බෙදීම n3. එහෙනම් n3 කැන්සල් වෙනවා. අතුන sin θ කියන්නේ n4 බෙදීම n1. එහෙනම් θ කියන්නේ sin inverse 4 බෙදීම n1. උත්තරේ ඒක. ඊළඟට අපි හදනවා 2023 42 වෙනි ගාන. 2023 42 වෙනි ගාන try කරලා. මේකෙන් මම තියරිය මතක් කරා. ආයුර්වේදය දින්නවා. මේකදී ඇත්තටම මේ කතාවේ මේ සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු කියන තියරියෙන් තමයි අපි මේ ගාන හදන්නේ. ඒතර මේ සංසිද්ධිය වෙන්නේ වර්ධනය නිසා. ඔයාලට ප්‍රායෝගිකව ඔයාගේ අත්දැකීම් නැති හිතන්නකො වතුරේ තියෙන ජලයේ තියෙන වස්තුවක් දිහා ඔයා උඩ ඉඳලා බලද්දී ඒක ඔයාලට ඒක වස්තු තියෙන තැනම පේන්නේ නැහැ පොඩ්ඩක් ඉස්සිලා තමයි පේන්නේ. එහෙම වෙන්නේ මෙන්න මේ සංසිද්ධියෙන්ද. ඒ කියන්නේ පොඩි විස්ථාපනයක් කළා තමයි මේක වෙන්නේ. මේක වෙන්නේ ඇයි කියලා බලමු ශනිකව. මෙන්න මෙතන x කියලා වස්තුවක් තියෙනවා. ඔයා මේක දිහා උඩ ඉඳලා බලන්න ඉන්නවා. එතන මේ වස්තුවේ ඉඳලා මෙන්න මේ පෘෂ්ඨයට ලම්බක වෙන කිරණය වර්තනයක් වෙන්න නැතු වෙනවා. වර්තනයක්. හරි අය පටන් ගමු පොඩි ඉන්ටරප්ෂන් එකක් වුණා. කොහමද? අපි කිකේදී මේ වස්තුවෙන් නිකුත් වෙන මෙහෙම යන කිරණය කියන්නේ පෘෂ්ඨයට ලම්බක වෙන කිරණය වර්තනයකින් නැතු වෙනවා. ඊට පස්සේ මෙහෙම ආනතව අපි කිරණයක් ඇන්දොත් එයා මේ පෘෂ්ඨයේදී වර්තනයෙන් ලක් කළා. එතකොට අපි යට තියෙන ජලය උඩ තියෙන වාතයනේ. එහෙනම් ජලයේ සිට වාතයට කියන්නේ ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යකට යන්නේ. එහෙනම් අභිලම්බයේ ඉවතට තමයි හැරෙන්නේ. ඒතර අපි ඇහැ තියෙන්න ඕන මෙන්න මේ කිරණ දෙකම එන තැනක. ඇහැ තියෙන. එතකොට මෙයාට වෙන ප්‍රතිබිම්බය බලන්න මේ කිරණ දෙක දික් කරන්න ඕනේ. දැන් තමයි මෙයාගේ ප්‍රතිබිම්බය පිට. ප්‍රතිබිම්බය තියෙන්නේ මෙතන. එතකොට ප්‍රතිබිම්බය මෙතන ඉඳලා මෙතනට මේ විස්ථාපනයක් කරලා තියෙනවා. එතකොට මෙයාගේ ඇත්ත ගැඹුර මේ ටික. ඇත්ත ගැඹුර මේ ටික. මෙයා සත්‍ය ගැඹුර මේ ටික දෘශ්‍ය ගැඹුර. අපිට සූත්‍රයක් ඔප්පු කරලා ගන්න පුළුවන් සත්‍ය ගැඹුර සාගෑ බෙදීම දෘශ්‍ය ගැඹුර ධ්‍රුවය සමානයි වර්තනාංකය කියලා. ඒතර මේ වර්තනාංකය යොදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන මොකද්ද? අසපවතින මාධ්‍යයට සාපේක්ෂව නැත්නම් වර්ධිත කිරණයේ පවතින මාධ්‍යයට සාපේක්ෂව පතන කිරණයේ ප්‍රතිමාධ්‍යයේ වර්තනාංකය කියන තමයි ගන්න ඕනේ. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය. ඊට අපිට තව මෙහෙම සූත්‍රයක් ගන්න පුළුවන් දෘශ්‍ය විස්ථාපනයට. දෘශ්‍ය විස්ථාපනය කියන්නේ වස්තුව සත්‍ය පිටුමේ සිට කොච්චර විස්ථාපනයක් කළා තියෙනවද කියලා. ඒකට අපි සිම්පල් D
එතකොට මේ d සමාන t වාරයක් එක ඍණ එකයට t කියන්නේ මාධ්‍යයේ කණකම. හරි. ඔය සූත්‍ර ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ගාන බලමු. ගාන දෙන්නේ මෙහෙම සීන් යන්නේ. කොහෙන්ද දැන් ගාන? 2023 42. ගාන දෙන්නේ මෙහෙම. මොකක්ද තියෙන්නේ? උස එච්චර සිරස් බඳුනක වායු උසකට ජලය ලැබුවේද? මේ සිරස් බඳුන වායු උසකට ජලය තියෙනවා. මේ තියෙන ජලය තියෙන උස වයි. හරි. ඒතර උඩ ඉඳලා බැලුවහම මේ වාජනේ භාගයක් ජලයෙන් පිරලා ගිරලු පේන්නේ. වාජනේ භාගයක් ජලයෙන් පිරලා කියලා පේන්නේ. ඇයි? මේ වාජනේ පතුල පොඩක් ඉස්සිලා තමයි අපිට පේන්නේ මෙන්න මේ වර්තනේ හින්දා. ඒතර මෙන්න මේ වගේ මට්ටමක තමයි මෙයාගේ පතුල පේන්නේ පොඩක් ඉස්සිලා. ඒතර මේ අපිට මේ පේන උස මේ උස අපි x කියලා ගත්තොත් මේ උසත් x ඇයි? මොකද භාගයක් විදිහට පේන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමාන වර්තමාන. සත්‍ය ගැඹුර y. ඇත්ත ගැඹුර y. දෘශ්‍ය ගැඹුර මේ පේන ගැඹුර x. සමානයි වර්තනාංකයේ 4 බෙදීම 3. එතකොට y බෙදීම මේ x කියන්නේ අපි දාගත්තු එකක්. අපි දාගත්තු එකක් නිසා මේ x අපි හොයාගන්න ඕනේ. x හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් h කියන්නේ x ධන y නේ. මේ h කියන්නේ x ධන y. එහෙනම් x කියන්නේ h ඍණ y. එහෙනම් h ඍණ y මෙතනට ආදේශ කරනවා. හරස් ගුණිතය දාලා අපි ගන්නවා 7y සමානයි 4h. එහෙනම් y කියන්නේ 4h බෙදීම 7යි. උත්තරේ 4. ඔන්න ඔය ටික තමයි මම කලින් රෙකෝඩ් කරා කිව්වේ. ඒකේ සවුන්ඩ් ඇහිලා නැහැ. මම ප්‍රාර්ථනා කරනවා මේකේ සවුන්ඩ් ඇහිලා තියෙන්න කියලා. හරි. මම හිතනවා මේ ක්‍රමෙන් ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. දැන් මගේ ප්‍රශ්නේ මගේ ලස්සන මූණ පෙවුන්න දෙනවට කමක් නැහැ. ඔයාලට මේක ඉගෙන ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට අපි හදමුද අපිට මේ පළවෙනි දවසේ පොඩි ටෙක්නිකල් එරර්ස් ටිකක් ආපු හින්දා අපිට අර බලාපොරොත්තු වෙන කොටස කවර් කරගන්න බැරි වුණා. අපි ඊළඟ දවසේ ටිකක් වැඩිපුර කොටසක් කවර් කරන්න උත්සාහ කරනවා. කොහොමද අපි මාතෘකා 50 කවර් කරගන්න ඕනේ. මේ වැඩි කරේ. දවස් 22 33 දවස් 22 try again. ඉතින් මෙහෙම සෙටප් කරන්න. ඒතර කිරණයක් මෙහෙම පත් වෙනවා. ලම්බක පතිත වෙනවා නම් අපි දන්නවා මොකද්ද? මෙයා වර්තනයක් නැතුව මෙහෙම දිගටම යනවා. හරි. ওই ටික පුළුවන් කරගන්න අනිවාර්යයෙන්. මෙතන අංශක 7යි. එතන 9යි කියන්නේ මෙයා 30යි. ওই ටිකක් දාගන්න පුළුවන්. දැන් මොකද්ද කියන්නේ AB පෘෂ්ඨයෙන් කිරණයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වීම සඳහා කිරණයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් ඔය සැරේ බලන්න රෙකෝඩ් වෙනවද කියලා. කිරණයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් මොකද වෙන්න ඕන? මෙන්න මේ පතන කෝණය කියන්නේ අභිලම්බයක් හදන කෝණය අනිවාර්යෙන් අභිලම්බය හැම තැනකදීම මාක් කරනවා. මෙන්න මේ පතන කෝණය අපි හිතමු ඇල්ෆා කියලා. පතන කෝණය විශාල වෙන්න ඕනේ c ට වඩා. ඒ මොනවද මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ? c කියන මොකද අවදි කෝණය. ඇල්ෆා විශාල වෙන්න ඕනේ c ට වඩා. මෙතන ඇල්ෆා කියන්නේ අංශක 60. ඇයි? අණුවෙන් 30ක් ගියම 60යි. c දෙපැත්තෙම sin ගමු. sin 60 විශාලයි sin c. sin 60 මූල 3ට 2යි. sin c sin c
එන් විරල කීයද ද්‍රවයේ වර්තනාංක දීලා තියෙනවා 3 බෙදීම 2යි. එන් ගහන මාධ්‍යයේ නෙමෙයි ද්‍රවයේ වර්තනාංක නෙමෙයි දීලා. ද්‍රවයේ වර්තනාංක එන්නේ. ද්‍රවයේ වර්තනාංක කියන්නේ විදුර වල වර්තනාංකය 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි. එන එන් උක්ත කරලා ගත්තාම එන්නේ මෙන්න 3යි මූල 3 බෙදීම. උත්තරේ 3 වෙනි එක. ඔයාලා අර chart එකේ දාගෙන යන්න ප්‍රශ්න ටික. හරි. දස් 21 35 බල අපිට මේ අද බලාපොරොත්තු වෙන මට්ටමට සබ් ටොපික්ස් ටික කවර් කරගන්න බැරි මොකද මේ මාර තියරි ස්කිප් කරලා ගියෙත් නෑ තියරි ටිකක් මතක් කරගෙන ගියේ ඒ නිසා මේ ටිකක් ස්පීඩ් යන්න බලමු ඉස්සරහ මුලින්ම පළවෙනි දවසේ මං ෂණික ඇදගෙන ගියේ නෑ තියරි ඔක්කොමගේ මතක් කරා හරි 2021 35 බලමු 2021 35 එයාගේ රූපයක් තියෙනවා ලස්සන වෘත්තයක් ඇදගෙන කිරණේ එනවලු මෙහෙම ඇවිල්ලා මොකද වෙන්නේ කියලා අහන්න. දැන් මම පොඩි ටිප් එකක් කියනවා මේ ගෝල සම්බන්ධ ගණන් වලදී මෙන්න මේ සීන් එක මතක තියාගන්න. මේ පොඩි ජ්‍යාමිතික සීන් එකක්. දැන් අනිවාර්යයෙන්ම ඕන පෘෂ්ඨයකට මේ ආලෝකයේදී අපි එතන අභිලම්බය ඇදගන්නට. දැන් මේ ලක්ෂයේදී අභිලම්බය ඇදින්නේ කොහොමද? අරන මෙතන ස්පර්ශකයක් ගහලා එයාට ලම්බකයන් ගහන්න ඕනේ. ජ්‍යාමිතියෙන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම. වෘත්තයක ලම්බකයක් ඇන්දහම එයා කේන්ද්‍රය හරහා යනවා. ඒ කියන්නේ මේ රේඛාව එයාගේ අරයක් වෙනවනේ. එහෙනම් අපිට මෙතනදී අභිලම්බය අදින්න ලේසිම ක්‍රමය තමයි මේ ලක්ෂ්‍ය කෙලින්ම අපි යා කරනවා කේන්ද්‍රයට. එහෙනම් මෙයා තමයි අභිලම්බය. අපි ස්පර්ශක ගගහින්නේ. ඒතර අපි කෙලින්ම මේ ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කරලා අභිලම්බය ගන්නවා. ඒතර මෙයා අංශක 60යි. එයා අංශක 60යි. ඊළඟට මේ කිරණය මේ ඇයි විරල මාධ්‍යක සිට වාතයේ ඉඳලා විදුරට විරල මාධ්‍ය සිට ගහන මාධ්‍ය යනවා අභිලම්බය දෙසට හැරෙනවා. ඊට පස්සේ මේ ලක්ෂයේදී ආය අභිලම්බය දෙන්න. ඒ කියන්නේ අරයා යා කරනවා. ඊට පස්සේ අභිලම්බයෙන් ඉවතට තමයි කිරණ යන්නේ. කියන්නේ එහෙම. ඊට පස්සේ ඔයාලා දන්නවා ප්‍රතිමුඛ කෝණ වලින් මෙයත් 60යි. එතටයි මේගොල්ලෝ අර යන්න ගන්න මේ ස්නෙල් දැම්මම අපිට ගන්න පුළුවන් n1 කියන වාතය sin 60 කියන්නේ මූල 3ට 2යි. n1 sin 60 සමානයි n2. ඒ වර්තනාංකයේ මූල 3යි sin r. r කියන්නේ මේ කෝණය. ඒතර අපිට එනවා sin r කියන්නේ භාගයයි. කියන්නේ r කියන්නේ අංශක 30යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. දැන් මේ පාද දෙක සමානයිනේ. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණ වල කෝණ සමානයි. එයාත් අංශක 30යි. අර ආලෝකයේ ප්‍රතිවර්තතාව අපි අනුවද අපි දන්නවා 60න් වැදුනහම 30න් එනවා 30න් වැදුනහම මෙතන 60න් යනවා. ඕනස් නෙල දාලා ගන්න එකම දේ. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ සම්පූර්ණ අපගමනේ. එහෙම ආපු කිරණේ අන්තිමට මෙහෙම හැරුණාම කොච්චර කෝණයක් හැරලාද කියන්නේ. ඒක අපිට ගන්න ඕන මෙහෙ කියන
මෙන්න හැරෙන්න. මෙහෙම ආපු එක මෙහෙම ගිහින්. දැන් හැරිච්ච කෝණේ තමයි මේ. ඒ කෝණේ ගන්න කොහොමද? මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේ ප්‍රතිමුඛ කෝණ වලින් මෙයා 60යි නම් මේ ලොකු එකා 60යි. හරිද? මෙයා 30යි නම් එහෙනම් මෙයා 30යි. මෙයා 30යි. 30යි 30යි 60යි. නම් පූර්ණ අපගමනය අංශක 60. ගන්න තියෙනවා නේද කියලා අංශක තමයි උත්තරේ. හරි අපි බලමු අපේ මයික් එකේ පොඩි කේස් එකක් වුණා. මයික් එකේ පොඩි කේස් එකක් වුණා. අපි මේ දැන් ඒකේ සවුන්ඩ් එකෙන් බලමු අවුලක් නැති වෙයි. තව පොඩි කොටසක් කරලා අපි මේක ඉවර කරමු. හරි. මෙතන ශබ්දයේ ලාක්ෂණික 8 වෙනි සබ් ටොපික් එක ශබ්දයේ ලාක්ෂණික. මේ ශබ්දයේ ලාක්ෂණික කියන එක අපි අද කතා කරන්නේ මේ මොනවද? ඩෙසිබල් ගණන් ටික. ඩෙසිබල් ගණන් වල අපි බලමු ඉස්සෙල්ලාම දෙදස් විසි දෙකේ 26 වෙනි ගාන try කරන්න. වෘත්තයක පරිධිය දිගේ තමයි කැටි කරනවා. සංඛ්‍යාවක් තියන්න ඕනේ. ඒතර මේ ඉන්ටෙන්සිටි එක සහ ඩෙසිබල් අතර වෙනස. ඉන්ටෙන්සිටි කියන එක ඩෙසිබල් කියන්නේ ධ්වනි තීව්‍රතා මට්ටම. මේ මේක හඳුන්වා දීලා තියෙන්නේ ඇත්තටම අපේ කන මගින් ශ්‍රවණය කරද්දී අපි අර කනට ඇහෙන ශබ්දය ප්‍රදාපවතින මෙන්න මේ ධ්වනි තීව්‍රතා මට්ටම තීව්‍රතාවට වඩා දැන් ග්‍රෑම් බෙල් සමා හොයාගත්තේ මේක ලඝු කණක පරිමාණයක තියෙනවා. 10 පස්සේ අනිදීම අයි නෝට් කියන්නේ අතරට අපි ගන්නේ ශ්‍රාවිතා 10 රින්න 12යි වර්ගමූලයට වොට් කියලා. මෙන්න මේකේ ඩෙසිබල් ගණන් ඕල්මෝස්ට් ඔක්කොම වගේ හදන්න පුළුවන් අපිට මෙන්න මේ කෙටි ක්‍රමය පාවිච්චි කරලා. මේ සයි එකේ පාවිච්චි කරනවා මේ ඉන්ටෙන්සිටි ඉන්ටෙන්සිටි 10 2යි.
තියෙනවා නම් දැන් බලන්න 100ක්. නේද දැක්කද? ඔය එකෙන් හදන්න පුළුවන්. රූප ධ්වනි තීව්‍රතා මට්ටම. 12 කියන්නේ ওই ශ්‍රව්‍යතා දේහලිය කියන විශේෂඥය. ඒ කියන්නේ අපේ කනට අහන්න පුළුවන් අවම තීව්‍රතාව තමයි මේ ශ්‍රව්‍යතා දේහලිය කියන්නේ. එතකොට මේක තමයි ඩෙසිබල් බිඳුව. ඩෙසිබල් බිඳුව කියන්නේ මේක. බලන්න 18 18 පස්සේ 13. 150 උපරිම ධ්වනි තීව්‍රතා මට්ටම කියන්නේ මගේ නැති කළ හැකි 50 ගත්තොත් 10 20 30 බලන්න තුනක් වෙනවා. කියන්නේ මම හිතන්නේ අද අපි මේ ටිකෙන් නවත්තමු. මොකද කිව්වොත් එදා ෆිසිකල් පන්තියට පොඩ්ඩක් අර ඔන්ලයින් එක සෙටප් කරන්න පොඩ්ඩක් වෙලා ගියා ටෙක්නිකල් එරර්ස් වගේක් ඇවිල්ලා. අපි ඊළඟ දවසේ ටික වැඩිපුර කවර් කරන්න උත්සාහ කරමු. මම හිතන්නේ ඔන්ලයින් ළමයින්ට ගොඩක් කට්ටිය රෙකෝඩින් බලන්න තමයි හිටියේ. ඒකට ඔයගලන්ට මම හිතනවා මාව පේන්නේ නැති එක විතරයි මේකේ අවුල. නැත්තම් මේකේ බෝඩ් එකේ ලියනවත් වඩා ක්ලියර් විදියට ඔයාලට ස්ක්‍රීන් එකේ මේක බලා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අර මේ ටියුට් එකේ මම කියපු විදියට මාක් කරන් යන්න. ඒක හරියට highlight උත් කරලා ඒක වැඩේ ලස්සනට කරන් යන්න. එතකොට අපි මේ සබ් ටොපික් 50 කව වුණා කියන්නේ ඔයගේ අනිවාර්යෙන්ම MCQ ලකුණු වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යෙන්. එතකොට S එකකින් එක්කයට අනිවාර්යෙන්ම B එකට යන්න පුළුවන් මේ වැඩේ හරියට කරොත්. ඉතින් කරන විදිය ඔයා මත රඳාපවතින්නේ ඔයා වැඩ කරන විදිය මත. මම හිතනවා වැඩ කරනවා ඇති කියලා. එහෙනම් ලැස්තියෙන්ද ඔයාගේ රිසල්ට් එක වෙනස් කරගන්න. වැඩේ හරියට කරන් යන්න. එහෙනම් good luck. හරි. ප්‍රශ්න මොනවද තියෙනවනම් අනිවාර්යෙන් අහන්න.